අයිබෝන් ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ ෂෝට් කන්ටෙන්ට් එකක්. ඇත්තට මේ වීඩියෝ එක වෙනදා වගේ ඔයාගේ ටයිම්ලයින් එක දික් කරන වීඩියෝ එකක් නෙමෙයි. මේ වීඩියෝ එක බොහොම පොඩි වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ඔයාගේ සිලබස් එකට තිබ්බ දෙයක් නෙමෙයි. ඒක ගැන මම මුලින්ම කතා කරන්නම්. ඒකට හේතුව තමයි මේක මම කරන්න හිතුවේ ඔයාට AI ගැන ලොකු අයිඩියා එකක් අරන් දෙන්න. ඒකට හේතුව තමයි මේ වෙලාවේ ලංකාවේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් Fiverr එක, Upwork එක මේ වගේ පැති ගොඩක ඔයා දකිනවා ඇති වීඩියෝස් යනවා ෆොටෝස් යනවා මේ AI එක්ක තමයි වැඩේ යන්නේ. හරි AI වීඩියෝ ජෙනරේට් කරන විදිය අපි වෙන දවසක වෙන වීඩියෝ එකකින් කතා කරමු ඇඩිෂනල් එකක්. දාගෙන අද මං කියලා දෙන්න හදන්නේ ඔයාට AI එකෙන් ෆොටෝස් ජෙනරේට් කරන විදිය, ඒ වගේම AI එකෙන් කොහොමද ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න විදිය සහ මේ AI එකත් එක්ක මික්ස් කරලා අපි දන්න දේත් එක්ක කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ. උදාහරණයක් විදිහට අපි CapCut එකෙන් කොහොමද මේ ස්ලයිඩ් ඇනිමේෂන් එකක් කරගෙන යන්නේ. අද කරන වැඩේ ස්ටෝර් ලයින් එකක් හදන එක. ඒ ස්ටෝර් ලයින් එකට අපි මෙහෙම කතා කරමුකෝ. ඔයාට කතන්දරයක් මොකක් හරි කියන්න ඕනේ. ඒ කාලේ තිබ්බ හිස්ටෝරිකල් කතාවක්. ඒ කියන්නේ ඉස්සර කාලේ තිබ්බ මොන හරි රජ කතාවක් හරි එහෙම නැත්නම් විහිළු කතාවක් හරි කාටුන් කතාවක් හරි මොකක් හරි කතාවක් වේවා. ඒ කතාව කොහොමද පිළිවෙලට කරගෙන යන්නේ? ඒ කියන්නේ ඒ කතාව කොහොමද ඒ තියෙන රූප ටික ඔයා මේ කම්පියුටරේ යූස් කරලා ඇඳගන්නේ. ඒ රූප ටික එකට එකතු කරලා ඒක අපිට කතාව බලන්න බලන්න ආසිතන විදියට කොහොමද මේ කතාව කරගෙන යන්නේ කියන එක තමයි අද මෙතන වෙන්නේ. එතකොට මෙතනදි වෙන අද මුලින්ම දේ තමයි සාමාන්‍ය ස්ලයිඩ් ෂෝ එකක් යන්නේ. නමුත් ඒක ස්ලයිඩ් ෂෝ එකක් එඩිට් කරන්න ඕනේ විදිය. උදාහරණයක් විදිහට මම ඔයාලට දීලා තිනවා AI project කියලා ෆයිල් එකක්. ඒක ඔයාගේ දෙවෙනි දවසේ දුන්න ෆයිල් එකක් තියෙන්නේ. ඊළඟ ඊට කලින් අපි මෙතන මුලින්ම මතක් කරන්න ඕනේ මේ අද කරන වීඩියෝ එක ඔයාගේ දෙවෙනි දවසට අදාළ වීඩියෝ එකක් නෙමෙයි. මේක ඇඩිෂනල් කරන වීඩියෝ එකක්. හරිද? එතකොට මේ වීඩියෝ එක ඔය පළවෙනි ගෲප් වලට ඉඳන් මම ෂෙයා කරනවා. ඒක හින්දා මේක ඔයා හිතන්න එපා ඔයාගේ මේ තුන්වෙනි දවසේ යන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේක ඔයාගේ දෙවෙනි දවසේ කරන ඇඩිෂනල් පාර්ට් එකක් විතරයි. මේ වගේ අර අලුතෙන් තියෙන ට්‍රෙන්ඩ්ස් ගැන මම ඔයාලට උගන්වනවා. ඒකට හේතුව තමයි උදාහරණයක් විදියට ඔයාට මේ වෙලාවේදී TikTok එක එහෙම නැත්නම් YouTube එක හොඳට හිට වෙන්න පුළුවන් chance එකක් තියෙනවා මේ content වලින්. ඒකට හේතුව තමයි උදාහරණයක් විදියට දැන් අපි හැමෝම කැමති අපි මේ ඇහැට දැකලා නැති දේවල්. උදාහරණයක් විදියට legendary story. එහෙම නැත්නම් මිත්‍යා කතා කියනවනේ. ඒ වගේ දේවල් නිකන් අපිට බලන්න තිබ්බනම් කොහොමද? ඒ වගේ මේක බලන ගමන් ඒ කතන්දරේ කියන ගමන් ඊට පස්සේ ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එක අපිට ගන්න තිබ්බනම් කොහොමද? අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්න මිනිස්සු දැන් පුරුදු වෙලා තිනවා මේ AI ස්ටෝරි එකත් එක්ක නිකන් බලන්න. උදාහරණයක් විදියට පහුගිය ටිකේ ඔයා දකින්න ඇති අර කැට් කෙනෙක්ගේ ස්ටෝරි එකක් ගියේ සත්තුන්ව මරණ කැට් කෙනෙක්. අන්න ඒ වගේ AI වීඩියෝස්. නමුත් මෙතන අපි කරන්න හදන්නේ ස්ලයිඩ් ෂෝ එකක්. ඒ ස්ලයිඩ් ෂෝ එකට මම තෝරගෙන තියෙන්නේ කිං රාවන්ගේ ස්ටෝරි එකක්. එතකොට එහෙම රාවන්ගේ ස්ටෝරි එකක් හදන්නේ කොහොමද? ඒක හදන AI එක මොකද්ද? ඒ ෆොටෝස් ටික ජෙනරේට් කරන්නේ කොහොමද? සහ අන්තිමට මේ ඔක්කොම එකතු කරලා මේක කොහොමද වැඩේ කරගෙන යන්නේ? ඊට කලින් මම ඔයාලට කියලා දෙන්න ඕනේ මොකද්ද මේ අපි මේ ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරන AI එක. මේ ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරන AI එකේ නම තමයි ChatGPT. හරිද? ගොඩක් අයට දැන් මේක හුරු පුරුදු ඇති. මොකද පහුගිය දවස්වල ඔයා දකින්න ඇති ඔයාගේ යාළුවන්ගේ එහෙම නැත්නම් ඔයා වෙන්නත් පුළුවන් අර කාටූන් ඉලස්ට්‍රේෂන් මේ ඉමේජස් ටිකක් එන්න ගත්තේ. ඒ ආවේ ChatGPT එකෙන්. ඒ වගේම තව AI ගොඩක් තියෙනවා. නමුත් මේ වෙලාවේ සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම භාවිත කරන AI ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ChatGPT කියන්නේ. ඉතින් මේකෙන් ගිහිල්ලා කොහොමද අපේ වැඩක් කරගන්නේ? සහ දැන් මේක කරා තව කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට ඉංග්‍රීසි පොඩ්ඩක් මදිනේ. එහෙම ඉංග්‍රීසි මදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉංග්‍රීසි වලින් උනත් මෙසේජ් කරන්න පුළුවන්. ChatGPT එකත් එක්ක. මොකද මම අද ඔයාට මේක පෙන්නන්නේ කොහොමද අපි නිකන් මැසේජ් කරන්නේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහලෙන් මැසේජ් කරනවා. ඒ වගේ දෙයක් කරගන්නේ කොහොමද ChatGPT එක හරහා. ඒ වගේ මේ ChatGPT එකෙන් අපිට කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. මම ChatGPT එකත් එක්ක chat කරලා අපි දැන් ඒක කරනවා. මේ මට ඕනේ කතාවක් ලියා ගන්න. ඒක මම එයාට කියනවා. උදාහරණයක් විදිහට මම ඔය යාළුවෙක්ට කතා කරනවා වගේ මම කියනවා මට මෙන්න මේ ස්ටෝරි එක ලියලා දෙන්න. මෙන්න මේ රජා ගැන මේ ස්ටෝරි එක ලියන්න. මට ඊට පස්සේ මෙන්න මේ ස්ටෝරි එකට හරියන්න ෆොටෝස් ටිකක් හදා ගන්න ඕනේ. ෆොටෝස් ටික හදන්න ඕනේ වර්ඩින් ටික. ඒ ටිකත් මට එයාටම කියලා ලියා ගන්න පුළුවන්. මම ඔයාට ওই ડોකියුමන්ට් වල දාලා තියෙනවා මේකට යන ලින්ක්ස් සහ මේ ගත්ත ස්ක්‍රිප්ට් එක. හරි? ඒ ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරන විදිය මම කියලා දෙන්නම්. සහ ඒකේ ඉමේජස් ටික ජෙනරේට් කරන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ තමයි අපේ කෝස් එකට මේක ඇදලා ගන්නෙ මම. ඒ කියන්නේ අපි මේක CapCut එකේ කොහොමද භාවිත කරන්න කියන එක. අපි දැන් මුලින්ම මේ ඉමේජස් ටික හදාගන්න කලින් මේ කතන්දරය ලියා ගන්න. මොකද අපි මෙතන කරන්න හදන කන්ටෙන්ට් එක
දැන් රාවණා රජතුමා කන්ටෙන්ට් එකක්නේ. උදාහරණයක් විදිහට ඔයා දැන් ගර්ල් කෙනෙක් නම් ඔයා කැමති නම් මල් ගැන කරන්න. ඔයා මල් ගැන ස්ටෝරි එකක් කරලා මට දාන්න. එහෙම නැත්නම් බොයි කෙනෙක් කැමති නම් රොබොටික්ස් වගේ දෙයක් කරන්න. නැත්නම් සයිබර් පන්ක් වගේ වීඩියෝ එකක් කරන්න. ඒ වගේ දෙයක් කරලා මට එවන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔයා කැමති දේ මෙතනින් ඔයාට ඕන විදිහට ගලප ගන්න. මේ කරන ප්‍රැක්ටිකල් එක මේ විදිහට මට කරන්න අවශ්‍ය නෑ. ඔයා අලුතෙන් ඉමේජස් ටිකක් හිතලා හදලා එහෙම නැත්නම් ඔයා කතන්දරයක් ලියලා උදාහරණයක් විදිහට මම දැන් මේ කරන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ එකක්නේ. එහෙම නැතුව ඔයාට එහෙම හිතෙනවා නම් නිකන් මොන්ටිසෝරි යන බබාලාට කරන කතන්දර ස්ටෝරි එකක්. ඒත් කමක් නැහැ. ඒකට ඔයාගේ හඬ පාවිච්චි කළාම කරන විදිහත් මම කියලා දෙන්නම්. ඒ වගේම ඔයාට කතා කරන්න කම්මැලි වගේ නම් ඒක CapCut එකෙන් කොහොමද කරන්න කියලාත් මම කියලා දෙන්නම්. නමුත් අපි මෙතන දැනගන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා CapCut වේවා එහෙම නැත්නම් වෙන AI එකක් වේවා උදාහරණයක් විදිහට අපි සිංහල ස්ක්‍රිප්ට් එකක් දෙනවා නම් මැෂින් එකට එයාට හඬ නගා කියවන්න ඒක අර අපි සිංහල කෙනෙක් කතා කරනා වගේ පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් අපි ස්ක්‍රිප්ට් එකක් දුන්නොත් එහෙම ඒක එයා නීට්ලි කියනවා. හරි. අන්න එතන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවත් එක්ක මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ ඉංග්‍රීසි ටෙක්ස්ට් එක ටෙක්ස්ට් ස්පීච් එක කරන විදිය. එදා අපි මේ ගැන කතා කරා. අපි ටෙක්ස්ට් ඇනිමේෂන් වලදී මම මේ වීඩියෝ එක පොඩ්ඩක් හෝල්ඩ් කරගෙන තියාගෙන හිටියේ. ඒ ගැන පොඩ්ඩක් මට මෙතන මතක් කරලා කියන්න ඕනේ. ඔයා මට ටෙක්ස්ට් ඇනිමේෂන් ටික එව්වයන් පස්සේ තමයි මම මේක ඔයාට රිලීස් කරන්නේ. ඒ කියන්නේ ඔක්කොම ළමයි වගේ වෙනකන් හිටියා. තව කිහිප දෙනෙක් කියවලා නැහැ. ඒ ළමයි ටිකත් මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රැක්ටිකල් ටික මට කරලා එවයි කියලා. මොකද මේ වැඩේට ඔයාට ටෙක්ස්ට් ඇනිමේෂන් එක ඕනේ. ඒක ස්ක්‍රිප්ට් එක බලන කෙනාට ඒ වීඩියෝ එක බලන කෙනාට ඒකේ ෆොටෝස් ටික ඇනිමේට් වෙන විදිය, ඒක ටෙක්ස්ට් ටික ඇනිමේට් වෙන විදිය, ඒ වගේම ෆොටෝ එකෙන් ෆොටෝ එක කොහොමද ට්‍රාන්සිෂන් වෙන්නේ, ඒ ගැන සාමාන්‍යයෙන් අර එයා බලාගෙන ඉඳි යාට ඒක ලස්සන තියෙන්න ඕනේ. මේක ඇහැ එළියට ගන්න නැති වෙන මේ කතාව ඉවරනකම් මොකද්ද තියෙන්නේ, මේ ස්ටෝරි එක මොන වගේද යන්නේ කියලා එයාට අහන්න අර කෘතුහලය දෙන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. මම මුලින්ම යනවා ස්ක්‍රීන් එකට. අපිට අද මං CapCut එක කෙලින්ම හෝම් ස්ක්‍රීන් එකටම දාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් එදා මම මේ ගැන කතා කරා ඔයාට. හේතුව තමයි CapCut එක අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට් වෙන හින්දා අපිට සාමාන්‍යයෙන් ඔයාට Pro එකක් ගන්න බැරි නම් ඔයා කරන්න ඕනේ මේක අන්ස්ටෝල් කරලා ආයි ඉන්ස්ටෝල් කරගන්න. ඒක ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මම ඔයාට මේ කෝස් එක උගන්වන්නේ මේ පරණ software එකෙන් හින්දා මමත් එහෙම මේ software එක ආපහු ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. right. එතකොට අපි යන් අපේ browser එකට මෙතෙන්ට ගිහිල්ලා ඔයා එන්න ඔයාගේ day 2 කියන එකේ මෙන්න මේ AI project කියන එකට. right. මෙතන AI project එකට ආවයින් පස්සේ මෙතන links කියලා තියෙනවා. මෙන්න මෙතන script link එක. මුලින්ම අපි document එක මුලින්ම open කරගමු නිකන් බලන්න. මේ තමයි script එක. හරිද? එතකොට මේක මම සිංහලෙන් දැම්මේ මේක සිංහලෙන් අපි අද කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර සිංහල අකුරු ප්‍රනවුන්ස් කරද්දි මේ AI වලට එච්චර හරියටම ගන්න බෑ. නමුත් ඉංග්‍රීසි ටෙක්ස්ට් එකක් එයා ජෙනරේට් කරද්දී ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ තියෙන මම ජෙනරේට් කරපු ස්ක්‍රිප්ට් එක මේක කොහොමද ජෙනරේට් කරයි කියලා ඔයාට පෙන්වන්න. උදාහරණයක් විදිහට අපි යන් දැන් ChatGPT එකට අර ලින්ක් එක යූස් කරලා මේ try ChatGPT ඊට පස්සේ මෙන්න දැන් ඇවිල්ලා තියෙනවා ChatGPT එක. මෙතන ඔයා chat කරද්දී ඔයාට ඉංග්‍රීසි වලින් chat කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉංග්‍රීසි වලින් chat කරන්න. හැබැයි මම මෙතන chat කරන්නේ සාමාන්‍යයෙන් අපි මැසේජ් කරන විදිහෙන්. හරි. උදාහරණයක් විදියට "හායි කොහොමද?" right. ඊට පස්සේ මම මෙයාට දැන් දෙනවා මට මෙන්න උදව්වක් කරන්න පුළුවන්ද? දැන් මම දානවා මට මේ වගේ කතන්දර ස්ටෝරි එකක් කරන්න ඕනේ. ඒකට හරියන්න ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න කියලා. ෂෝට් ස්ක්‍රිප්ට් එකක්. මම මෙතන දානවා මට රාවණා රජතුමා ගැන කතාවක් කරන්න ඕනේ. මේක මම ෆොටෝ 5ක් වගේ පාවිච්චි කරලා තමයි කරන්න හදන්නේ. ඒකට හරියන්න ෂෝට් ස්ක්‍රිප්ට් එකක් මට දෙන්න කියලා. මම මේක ඉංග්‍රීසි වලින් ටයිප් කරනවා. මේකත් ඔයා සාමාන්‍ය යාළුවෙක්ට chat කරනවා වගේ ටයිප් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉංග්‍රීසි වලින් chat කරන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි වලින් chat කරන්න. මම දැන් මෙතන බහුතරයකට ගැන හිතලා මම මේක සිංග්ලිෂ් වලින්ම chat කරගෙන යනවා.
හරි. දැන් මම එතනදි ChatGPT එකට දැම්මේ මට ඕනේ ස්ලයිඩ් ෂෝ එක ස්ටෝරි එකක් කරන්න. ඒකෙදි මං යූස් කරන්නේ ඉමේජස් 5ක් වගේ. ඒ වගේම ඉමේජස් 5ට හරියන්න ස්ක්‍රිප්ට් එකක් දෙන්න කියලා. එතකොට දැන් මෙතන දෙනවා ෆොටෝ 1 එක මැජෙස්ටික් පෝස්ට්‍රේට් කිංස් ඔෆ් කින් රාවණා. හරි. එතකොට මේක ඉලස්ට්‍රේෂන් නාට්‍යයක් විදිහට තමයි යා කියන්නේ රෙකමන්ඩ් කරන්නේ මට. නැරේෂන් එක තියෙනවා. සාමාන්‍යයෙන් අර නෝමල් කතාව පටන් ගන්න විදිහ. හරි ලංකාවේ මේ වගේ රජතුමෙක් හිටියා. මෙන්න මෙහෙම වැඩක් තියෙන්නේ. හරි. දැන් ඔයාට පැහැදිලි ස්ක්‍රිප්ට් එකක් හදන්න කියලා. එතකොට දැන් ඔයාට ඕනේ බබාලට මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් කරන්න නම් ඒක ඒ විදිහට දාන්න. මට මේ වගේ බබාලා ගැන ස්ලයිඩ් ෂෝ 5ක විතර යන ස්ක්‍රිප්ට් එකක් ඕනේ. දැන් බොයි කෙනෙක්ට ඕන නම් මොකක් හරි ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන එහෙම නැත්නම් රොබොටික් ගැන එහෙම නැත්නම් ගේමින් ගැන මොන හරි ඔයා ඉන්ට්‍රස්ට් දෙයක් ගැන කරන්න ඕන නම් ඔයාගේ අවශ්‍ය දේ කියන්න. ඒකට ඕනේ ෆොටෝස් ගාන කියන්න. ඒකට ඕනේ ෆොන්ට් එක ඉල්ලන්න. සෝරි ස්ක්‍රිප්ට් එක ඉල්ලන්න. හරිද? ඊට පස්සේ කොහොමද දැන් මේකේ ඉමේජස් ටික හදාගන්නේ? දැන් ඒකත් මෙයාට මේ විදිහටම කියන්න. දැන් මම මෙතන කියනවා මේ ස්ක්‍රිප්ට් එකට හරියන්න මම මේකට යූස් කරන AI platform එක මොකද්ද? දැන් ඔයාට සාමාන්‍ය ChatGPT එකකින් මේක ජෙනරේට් කරන්න පුළුවන් ඉමේජස්. හැබැයි ඔයාට තියෙන්නේ ෆ්‍රී account එකක් නම් සාමාන්‍ය ෆොටෝස් එකක් දෙකක් වගේ ජෙනරේට් කරපු ගාම ආයෙත් ඔයාට ජෙනරේට් කරන්න පුළුවන් ඊළඟ දවසේදී. එතකොට දැන් මෙතන ෆොටෝ 5ක් දිනවනේ. ඔයාට එතකොට දවස් 5ක් ගියොත් එහෙම වැඩේ පරක්කුයිනේ. ඒකෙන්ද ඔයාට ලියනාඩෝ AI වගේ තව තියෙනවා ගොඩක් ඔය ෆ්‍රී AI platform තියෙනවා. ඒවට කියලා ඔයාට ඉමේජස් ටික ජෙනරේට් කරන්න පුළුවන්. එහෙම ඉමේජස් ටිකක් ජෙනරේට් කරන්න බැරි නම් ඔයාට සාමාන්‍යයෙන් Google එකෙන් බලලා මේ රාවණ රජතුමාගේ AI ජෙනරේටඩ් ඉමේජස් ටිකක් අරගෙන ඒකෙන් සයිට් එක කරගන්න යන්නත් පුළුවන්. මම ඔයාලට මෙතන සාම්පල් එකක් විදියට ලියනාඩෝ AI එකෙන් ෆොටෝ එකක් ජෙනරේට් කරන විදිය මේ ChatGPT through කියලා දෙන්නම්. එතකොට අපි මේ ෆොටෝ එකක් ජෙනරේට් කරන්න හදද්දි මුලින්ම හිතන්න ඕනේ දේ තමයි මේකට ඕනේ ප්‍රොම්ප්ට් එක කියලා එකක්. මොකද්ද මේ ප්‍රොම්ප්ට් එක කියන්නේ? ප්‍රොම්ප්ට් එක කියන්නේ ඒ ෆොටෝ එක ජෙනරේට් කරන්න ඕනේ වර්ඩ් ටික. හරිද? ඒක දැන් අපිට මෙහෙම කියන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට දෙන්න මෙන්න මේ රජෙක්ගේ පින්තූරයක්. හරි. හැබැයි ප්‍රොම්ප්ට් එකක් දෙද්දී අපි සාමාන්‍යයෙන් ඒක හරියටම දෙන්න ඕනේ. එතකොට තමයි ඒක හරියටම අපිට ඒ ප්‍රොම්ප්ට් එක සෝරි ඉමේජ් එක ජෙනරේට් වෙලා එන්නේ. ඒ කිව්වේ උදාහරණයක් විදියට අපිට ඕනේ පාට. මේ මොන රටක කෙනෙක්ද? ඊට පස්සේ මෙයාගේ වයස මොන වගේද? ඊට පස්සේ මෙයාට ඕන අපිට ඕනේ ඉමේජ් එක ඉලස්ට්‍රේෂන්ද එහෙම නැත්නම් පේන්ටින්ග්ද එහෙම නැත්නම් වෙන 3D වගේ ඉමේජස් එකක්ද කාටුන් වගේ ඉමේජස් එකක්ද කියුට් එකක්ද එහෙම නැත්නම් පොඩ්ඩක් අර සිනමැටික් වයිබ් එකක්ද ඒ ගැන අපි කියන්න ඕනේ. දැන් ඕක ඔය විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරන ප්‍රොම්ප්ට් එක හදන එක ඇත්තටම අමාරු වැඩක්. ඒක හින්දා අපි ඒ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරන්න ඕනේ ටෙක්ස්ට් එකත් අපි chat GPT එකට කියලාම දාගත්තාම වැඩේ ලේසි. හරි. මේ මං කරන විදිහට කරන්න. දැන් මම කියන්නේ මට මෙන්න මේ ෆොටෝ 5 ජෙනරේට් කරන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මම මේක ජෙනරේට් කරන්නේ Leonardo AI platform එකෙන්. හරි. හරි. දැන් තේරෙනවනේ මං කිව්වේ ප්‍රොම්ප්ට් එකක් සාමාන්‍ය කෙනෙක්ට ජෙනරේට් කරන්න ඇත්තටම අමාරු වැඩක්. හේතුව දැන් මෙතන තියෙන්නේ මේ V5 AR ඊට පස්සේ මේකේ රේෂියෝ එක ස්ටයිල් ඒන්ෂියන් මේ අර මිතොලොජිකල් ඒ වගේ මේ ඉපික් හිස්ටොරිකල් අර ඒ වගේ අර අමුතු මේ ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරද්දී යන වචන ටිකක් තියෙනවා. ඒ වචන ටික සාමාන්‍යයෙන් දැන් අපි ප්‍රොම්ප්ට් ජෙනරේට් කරන අයවත් අපි AI එක්ක වැඩ කරන අය කියන්නේ අපි AI ඔපරේටර්ස්ලා වගේ කට්ටිය නෙමෙයිනේ. අපි ඩෙවලොපර්ස්ලා නෙමෙයි. අපි සාමාන්‍ය එඩිට් කරනවා, අපි ඩිසයින් කරනවා. අපි මේකේ ක්‍රියේටිව් එකත් එක්ක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට මේ වගේ වැඩක් ලියන්න ගන්න වෙලාව අපි මේ වගේ AI එකටම දීලා කරගන්න එක තමයි ඇත්තටම ලේසි වැඩේ. දැන් අපි බලමු කොහොමද මේ ෆොටෝස් ටික හදාගන්න කියලා. මම ඒකට ඔයාලට ලින්ක් එක දාලා ඇති. මෙන්න මෙතන ලියනාඩෝ AI කියලා මෙන්න මේ ලින්ක් එක කොපි කරලා අපි යන් දැන් ලියනාඩෝ AI එකට මේක සාමාන්‍ය ඉන්ටර්ෆේස් එක මේ වගේ තමයි තියෙන්නේ. මෙතන මේ ලන්ච් ඇප් කියන එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මේක ඔයාගේ account එකක් නැත්නම් ඔයාලට අලුතෙන් account එකක් හදන්න වෙනවා. ඒ එහෙම නැත්නම් ඔයාලට Google login එකක් දාන්න පුළුවන්. දැන් මම මෙතන යන්නේ Google login එකක්. මගේ Gmail login එකෙන්මයි මම යන්නේ. කන්ටිනියු කරලා
ඔන්න දැන් අපි ලොග් වුණා ලියනාඩෝ AI එකට. මෙතන දැන් සාමාන්‍යයෙන් හරි. දැන් මේ උදාහරණයක් විදිහට මම මේ ගැන ඔයාලට දැන් කතා කරන්නම්. මේ AI generated images ගැන. හරිද? දැන් සාමාන්‍ය Photoshop වගේ course එක නම් මේක වෙනම කියලා දෙන්න ඕනේ. මොකද දැන් මේ images හැම එකක්ම මේවා කවුරුවක්වත් මිනිස්සු අතින් හදපුවා නෙමෙයි. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම දේ. මේක ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. මොකද ඔයාට මොනවා හරි මේ වෙලාවේ අමතර ආදායමක් ඔයා හොයපින්දන CapCut course එකට ආවේ. එතකොට මේක ඔයාට side benefit එකක්. ඔයාට පුළුවන් නම් මේ වගේ ඉමේජස් හදන්න. මේවා විකුණ ගන්න පුළුවන්. මොනවැද ඒවා විකුණ ගන්න තියෙන්නේ? Shutterstock, Adobe Stock ඒ වගේ ගොඩක් තියෙනවා මේ ෆොටෝස් විතරක් දාලා විකුණන සයිට් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට පර්සනල් වෙබ්සයිට් එකක් හදලා මේ වගේ ෆොටෝස් විකුණන්න පුළුවන්. සහ මේ වගේ ෆොටෝස් වලට අපි කියන්නේ පණ දෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ පුරුෂ තුන් දෙනාගේ ඉමේජ් එක මම මේකෙන් දැක්ක TikTok එකේ වීඩියෝ තියෙනවා. ඒකට හේතුව තමයි මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඒක තව අර ChatGPT වගේ මේ Leonardo AI වගේ තව තියෙනවා AI ෆැක්ට් රූම්. ඒවට දාලා අපිට පුළුවන් මේගොල්ලෝ ඇවිදිනා වගේ පෙන්වන්න, මේගොල්ලෝ ගහගන්නවා වගේ පෙන්වන්න. ඒ වගේ දාලා මේ ඉමේජ් එක අපිට ඕනේ විදිහට හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම මෙතන ගන්න මේ ඉමේජ් එක බලන්න. මේක සාමාන්‍යයෙන් හොඳම තත්ත්වයක ඉමේජ් එකක්. එතකොට මේ ඉමේජ් ටික ඔයාලට විකුණන්න පුළුවන්. මොකද මේ වගේ ඉමේජ් එකක් තව තැනක තියෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන්නේ මේ ඉමේජ් එකම නෙමෙයි. ඒ තියෙන්නේ වෙනස්ම විදිහේ ඉමේජ් එකක්. ඒක හින්දා මේකට පුදුම වැලියු එකක් තියෙනවා මේ වෙලාවේ. උදාහරණයක් විදිහට ආයි මේ ප්‍රොම්ප්ට් එක ගහලා මම මේ ඉමේජ් එක ජෙනරේට් කරන්න හැදුවත් මේක අපිට මේ වගේ ජෙනරේට් කරන්න බෑ. වෙන එකක් තමයි දෙන්නේ. ඒකින්ද මේ ඉමේජ් එක ඔයාගෙන් විතරයි. හරිද? එතකොට මේ ලියනාඩෝ එක ෆ්‍රීද? මේක සාමාන්‍යයෙන් ෆ්‍රී කියන්නේ ඔයාට හම්බ වෙනවා ක්‍රෙඩිට් 150ක්. මෙන්න මෙතන තියෙන කොයින් 150 තමයි ක්‍රෙඩිට් 150 කියලා කියන්නේ. ඔයා ෆොටෝ එකක් ජෙනරේට් කරාම සාමාන්‍යයෙන් මේකෙන් ප්‍රමාණයක් අඩු වෙනවා. උදාහරණයක් විදිහට 25ක් 40ක් ඒ වගේ අඩු වෙනවා. ඒ අඩු වෙලා කිවරුණාන් පස්සේ අන්න ඔයාට ආපහු ඊළඟ පැය 20 වෙනකන් ඉන්න වෙනවා. ඒකින්ද ඔයාලා දැන් සාමාන්‍යයෙන් ඔය ඉමේජ් ජෙනරේට් කරන කට්ටියම ගොඩක් වෙලාවට මේවා සල්ලි දීලා ගන්නවා. මාසෙකට ගාණක් දීලා ගන්නවා. එහෙම නැත්නම් මිඩ් ජර්නි වගේ AI එකට යන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් බලන්න මේ කල්චර් දෙකක් මික්ස් කරලානේ තියෙන්නේ. අර ඒන්ෂියන් ටයිප් එකත් එක්ක බන් එකක් දාලා. ඒ වගේම ඉලස්ට්‍රේෂන් ආර්ට් එකක්. දැන් ඉස්සර එහෙම මේ වගේ ආර්ට් එකක් කරද්දී එක්ක ඩිජිටල් ආටිස්ට් කෙනෙක් මේක අඳින්න ඕනේ. සාමාන්‍යයෙන් ලොකු පිරිවැයක් යන වැඩක්. ඒ වගේම මේක AI වලින් AI කියන්නේ Adobe Illustrator ඒ වගේ software එකකින් අඳින්න ඕනේ. ඒ වගේ ලොකු දේවල්. දැන් මේ වගේ මේ DaVinci sketch එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් next level ඉතින් උදාහරණයක් මේ වීඩියෝ එකක් ජෙනරේට් කරලා. ඒගොල්ලෝ දැන් මේකත් සම්පූර්ණ කෘත්‍රිමව හදපු විදිහක්. උදාහරණයක් විදිහට දැන් මම මෙන්න මෙතන ඉමේජ් එක මම සිලෙක්ට් කරොත් මේ ඉමේජ් එකම තියෙනව නේද අපිට පාස් වුණා නේද? මේ ඉමේජ් එකම බලාගෙන යද්දි එක තැනක. රයිට්. මට එතන දැන් හොයාගන්න බෑ. ඒ කියන්නේ අර සේම් ඉමේජස් තියෙනවා කියන්නේ අර ඒගොල්ලෝ ඉමේජ් එකක් ජෙනරේට් කරලා මොකක් හෝ ස්ටෝරි එකක් හදන්න තමයි යන්නේ. දැන් අදත් ඔයාට පෙන්වන්නේ මේ වගේ වැඩක්. දැන් මේක එහෙම ගොඩාක් කොමන් TikTok එකේ සාමාන්‍ය YouTube එකේ තියෙනවා මේ මිනිස්සු වගේක් වැඩ කරන වීඩියෝ එක. හරි. දැන් මේක ක්ලික් කරාන් පස්සේ මේකේ ෆොන්ට් එක ප්‍රොම්ප්ට් එක ඔයාට ගන්න පුළුවන්. දැන් ඔයාටත් ඊට පස්සේ මේ වගේ ඒවා හදන්න පුළුවන් මේ. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක අරගෙන ඔයාට මේක ඕන විදිහට කස්ටමයිස් කරගන්න. ඔයාට ඕනේ ඇපල් ගෙඩියකින් ඇපල් ජූස් හදන එකක්ද? ඒ වගේ ඔයා කැමති විදිහකට දාලා ඉමේජ් එක හදාගෙන මේකට පණ දෙන්න තියෙන්නේ ඊළඟ තැනින්. රයිට්. මේ දැන් මේ වගේ එකක් එහෙම ඇත්තටම ඉස්සර මේ හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය කන්සෙප්ට් ආටිස්ට් කියලා ඉන්නවන්නේ ඒ වගේ කෙනෙක් තමයි ඔය වගේ දෙයක් හදන්නේ. ඊට පස්සේ මේ තියෙන මම කතා වුණා මේ දැන් මේ වෙලාවේ ජනප්‍රියම කෙනා. මෙන්න මේ පූසා. හරි. මේ යාගේ වීඩියෝ එකක් හදන කෙනෙක්. මෙයාට කියලා අර ඒ කියන්නේ AI එකට කියලා මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන ඊට පස්සේ ඒක ඇනිමේට් කරනවා, වීඩියෝ කරනවා. හරි. දැන් මේ ලියනාඩෝ AI එක ගැන මම දැන් කතා කරා ඇති. මොකද ඔයා මේකේ වැඩ කරන්න. දැන් මේක ඔයාලට CapCut වගේ මෙතන tools එහෙම මොකුත් නැහැ. ඔයාලට තියෙන තනිකරම මේ තියෙන විදිහට prompt ගහලා මේකේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න. එතකොටම ඔයාට තේරෙනවා මේකේ තියෙන මොන වගේ වැඩද කියලා. සාමාන්‍යයෙන් තනි කෙනෙක්ට ඔයාට ෆෝන් එකකින් වුණත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඔයාට මේ පැත්තට ඉන්ට්‍රස්ටින් නම් මේ පැත්ත දිගටම ෆලෝ කරන්න. මොකද සෝෂල් මීඩියා වලත් මීට වැඩි ගොඩාක් වීඩියෝ මේ ගැන එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේ ඉමේජ් සෙලින් කෙනෙක් ගැන මම මේක අමතර වීඩියෝ එකක් විදිහට ගෙනා මේක අමතර කාරණාවක් විදිහට ඔයාට කියන්න ඕනේ හින්දා. සහ මේක අපි YouTube අපේ channel එකේ වෙනම content එකක් වගේ දාන්න හිතගෙනත් ඉන්නවා. ඊට කලින් මම මේක ඔයාලට කරන්නේ ඔයාලා පොඩ්ඩක් ඉස්සර වෙලා මේකෙන් වැඩක් කරගෙන යන්න.
මොකද මේ වෙද්දී ලංකාවේ ලොකු ට්‍රෙන්ඩ් එකක් නැති වුණාට ලෝකෙ මිනිස්සු ඕන තරම් දැන් මේවා කරලා සල්ලි හොයන මිනිස්සු ඉන්නවා. හරි. දැන් අපි යන්කෝ අපේ වැඩේට. අපිට දැන් ඕනේ මෙන්න මේ පළවෙනි ඉමේජ් එක ජෙනරේට් කරගන්න. මේ ප්‍රොම්ප්ට් එක මම කොපි කරලා ගන්නවා. අරගෙන මෙන්න මෙතන තියෙන ඉමේජ් කියන බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට පේස්ට් කරන්න. දැන් ජෙනරේට් කියන එක දෙන්න. මේ ජෙනරේට් කියන එක දෙද්දී ඔයාට පුළුවන් ඔයාට ඕනේ ෆොටෝස් ටික සිලෙක්ට් කරන්න. දැන් වැඩේ තියෙන්නේ දැන් මම මෙතන සිලෙක්ෂන් වලට ගියාම මේ තියෙන මේ ඩයමන්ඩ් එක බටන් එකක් පෙන්වන්නේ. ඒ තියෙන්නේ මේ ප්‍රෝ වලට දෙන ෆීචර්ස් එකක් තමයි මෙතන ඔන්ලා පෙන්වන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ අර ප්‍රෝ එකක් එන මිල ගණන් ටික. සාමාන්‍යයෙන් දැන් ඔයාගේ ඉමේජ් සෙලින් එකකුත් තියෙනවා නම්. එහෙම නැත්නම් අපි හිතමුකෝ ඔයා මේක ඉගෙනගෙන මෙහෙම ඉමේජ් හද ඔයා වීඩියෝ දාලා ඔයාගේ channel එකෙන් ඔයා YouTube හෝ TikTok හෝ channel එකකින් ඔයා මේ වැඩේ කරගෙන යනවා. ඔයාට ඒකෙන් සල්ලිත් හම්බෙනවා. එහෙම වුණොත් එහෙම ඔයා මේක බයි කරලාම ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තව ගොඩක් සයිටස් තියෙනවා. මට මේක ඕනේ රේෂියෝ එක මන් දාන්නේ 1/1 කියලා. ඒ කියන්නේ ඒ රේෂියෝ ගැන අපි කතා කරානේ. හරි 4 සයිස් එකකට මන් දාන්නේ. ඊට පස්සේ මම මේක ජෙනරේට් කරනවා. දැන් මේ ජෙනරේට් කාදී මෙන්න මෙතන තියෙන මේ කොයින්ස් වල 40ක් වගේ. ඒ කියන්නේ ක්‍රෙඩිට් 40ක් මේකද මේ වෙලාවේ කැපෙනවා. එතකොට මේ 150 තියෙන ටැබ් එකෙන් මේ 40 අඩු වෙනවා. හරි. සාමාන්‍ය ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් වෙන්න ලොකු වෙලාවක් නම් මේක යන්නේ නැහැ. chat GPT එකෙන් වගේ ඔයා try කරලා බලන්න. ඒක සාමාන්‍යයෙන් සැලකිය යුතු වෙලාවක් යනවා. ඒකට හේතුව තමයි ඒ AI එක තමයි මේ වෙලාවේ ප්‍රධානම AI එක. හරි. එතකොට මට දැන් මෙහා දීලා තියෙනවා මේ රාවණ රත්තුමාගේ තියෙන අර සජෙස්ට් කරන ඉමේජස් 4ක්. දැන් මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඔව් මම මෙන්න මේ ඉමේජ් එක සිලෙක්ට් කරගන්නවා. සාමාන්‍යයෙන් මේ ඉමේජ් එක ඕකේ. ප්‍රශ්නයක් නැහැ. මේ පුටු වල නම් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවාට හදාගන්න පුළුවන්. නමුත් මේවා මම මේ වෙලාවේ හදන්න යන්නේ නැහැ. මොකද ක්‍රෙඩිට් එක ඉවරනොත් එහෙම එතකොට තව ප්‍රශ්නයක් එතන ඇති වෙනවා. හරි. මම මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මම මේ ඔයාලට දීලා තියෙන ඉමේජස් වලින් වැඩේ කරගන්නවට වැඩිය මම දැන් මේ වැඩේ පුළුවන් නම් දැන් මෙතනින්ම ගිහලා අලුත්ම වැඩක් කරන්න හදන්නේ. ඊට පස්සේ අපි දෙවනි ස්ක්‍රිප්ට් එකට යන්. සෝරි ප්‍රොම්ප්ට් එකට යන්. අපි එකක් ජෙනරේට් කරමු. හරි. මෙන්න මේක වගේ සාමාන්‍යයෙන් අපේ පළවෙනි ඉමේජස් එකට සේම් වෙන විදිහට අපි ගත්තා නම් මට හිතෙනවා මේක හොඳයි කියලා. අපි තුන්වෙනි ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගමු. දැන් අපේ ක්‍රෙඩිට් ඉවරයි. ඊළඟ එකේ අපිට ජෙනරේට් කරගන්න බැරි වෙයි. ඒකට හේතුව තමයි අපේ ක්‍රෙඩිට් එක ඉවර වුණා. දැන් මේ වගේ ක්‍රෙඩිට් ඉවර වුණාම ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ ඊළඟ වැඩේ? ඔයාට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. තව Gmail එකක් හදලා ඒ Gmail එකෙන් තව එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේ ඉතින් එක එක වැඩ තියෙනවා. දැන් මෙතන තියෙන මේ දඬු මුන්ටේ ගැන මේ ගහපු ප්‍රොම්ප්ට් එක. අපි මේක ගමුකෝ. මං අනිත් ප්‍රොම්ප්ට් එක දාලා ගත්තාම ඔව් මට අප්ඩේට් එකක් ඉල්ලනවා. හරි ප්‍රශ්නයක් නැහැ. හරි. අපිට ඒ වීඩියෝ එක ජෙනරේට් කරන්න බැරි මේ අපේ ක්‍රෙඩිට් ටික ඉවර හින්දා සහ ඒක ප්‍රෝ වලට දෙන ඔප්ෂන් එකක් ගොඩක් වෙලාවට අපිට දැන් මේ ඉමේජස් ටික ඇති. ඊට පස්සේ අපිට දැන් තව ඉමේජස් දෙකක සෝරි ඉමේජස් දෙකක ප්‍රොම්ප්ට් ටික අපිට ජෙනරේට් කරගන්න බැරි වුණා. එතකොට අපි මේ වගේ වෙලාවක මොකද්ද කරන්නේ? උදාහරණයක් විදිහට ඔයා යන්න දැන් Google Translate එකට දැන් ඔයාලට මේක ඉංග්‍රීසි පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන හැමෝම ගැන හිතලා මේ අර ඉංග්‍රීසිත් බැරිම කෙනාට ඒ ගැන අර හිතන්නේ නැතුව ලේසි වෙන විදිහට තමයි මම මේ වැඩේ කරන්නේ. ඔයා Google Translate එකට ගිහිල්ලා මේ ප්‍රොම්ප්ට් එක දීලා බලන්න මොන වගේ එකක්ද මේ ඉල්ලා තියෙන්නේ කියලා. හරි. අපි දැන් මේ ප්‍රොම්ප්ට් එක නිකන් Google එකේ දීලා බලමු මොන වගේ ඉමේජ් එකක්ද අපිට නිකන් හම්බෙන්නේ කියලා.
ඒක ටිකක් හරියටම අපිට ආවේ නැහැ. එතකොට ඔයාට පුළුවන් ප්‍රොම්ප්ට් එකට යන්න. අපේ මුලින් ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. අන්න ස්ක්‍රිප්ට් එකට ගිහලා අපිට මදි උනේ කොතනද? මෙන්න මේක. ඒක දෙන්න කලින් පොඩ්ඩක් බලන්න මොකක්ද තියෙන්නේ කියලා. හරි. මෙතන දැන් දල වශයෙන් කියන්නේ රාම රාවණ යුද්ධ ගැන. එතකොට දැන් ඔයාගේ ප්‍රොම්ප්ට් එක ඉවරයිනේ. දැන් ඔයාට මේ වෙලාවේ කරන්න තියෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ඔයාට කරන්න පුළුවන්. ඔයාට Google එකේ මේ ප්‍රොම්ප්ට් එක ගහලා එන ඉමේජස් ටිකක් ඩවුන්ලෝඩ් කරලා ගන්න. හරි. දැන් මේ ආපුවා සාමාන්‍යයෙන් අර AI generated images මත් නෙමෙයි. දැන් මෙතන આવොත් මේ ටික ඇඩ්වාන්ස් වැඩි. දැන් අපිට ඕනේ මෙතනින් රාම රාවණා යුද්ධේ පොඩ්ඩක් highlight කරගන්න. අපි මෙන්න මේ images එකට යන්. නැත්නම් මෙහෙම දාමුකෝ. රාම රාවණා වෝ එකේ AI generated images කියලා තමයි මම දැන් මෙතන Google එකේ search කරලා ගත්තේ. එතකොට මෙතෙන්ට match වෙන විදිහේ ෆොටෝ එක අපිට download කරලා ගන්න පුළුවන්. මට මේක ඕකේ. මම මේක save image එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි යන් අන්තිම ස්ක්‍රිප්ට් එකේ අපිට මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න. හරි එතන තියෙන රාමා ගැන ප්‍රවුඩ් වෙන විදිහ නිකන් අර එයාව මතක් වෙන විදිහේ වීඩියෝ එකක් නිකන් මේ සෝරි එයාව මතක් වෙන විදිහේ ස්ක්‍රිප්ට් එකක් දාලා තියෙන්නේ මෙයා හොඳ කෙනෙක් වගේ දෙයක් යන්න. ඒතකොට ඒකත් අපි දාමු නිකන් රාවණා කියන්නේ හොඳ කෙනෙක්. එයා හොඳ කෙනෙක් කියලා මොනවද තියෙන ඉමේජස් කියලා බලමු. ඔව් අපිට ඒ ඉමේජස් එකට නම් මෙතන ලොකු සජෙෂන් ටිකක් නැහැ. ඒකට අපි අර මම ඔයාලට දීලා දෙන ඉමේජ් එකකින් යන්. හරි. ඊට පස්සේ අපි දැන් මෙතන ඉමේජස් ටික ජෙනරේට් කරගත්තා. සහ අපි ළඟ දැන් තියෙනවා මේකේ ස්ක්‍රිප්ට් එක. සාමාන්‍යයෙන් අපිට දැන් මේ වැඩේ හරියටම කරගන්න නම් මේ ස්ක්‍රිප්ට් එක මං කොපියක් දාගන්නවා. ඊට පස්සේ මං ඔයාලට දාලා තියෙන එක නෙමෙයි මම මෙතන අලුත්ම වැඩක් කරන්න හදන්නේ. ඒකෙන් හින්දා මම මේ ස්ක්‍රිප්ට් එක මෙන්න මේ වගේ වෙන වෙනම දාගන්නවා. ඔයාලට ලේසි වෙන විදිහට මේක දාගන්න. මට මේ ඔක්කොම එක ස්ක්‍රීන් එකට ගන්න ඕන හින්දා මම මේක එන්ටර් කරගෙන යනවා. ඊට පස්සේ මම මේකේ එකින් එක සිංහල ට්‍රාන්ස්ලේට් එක යටින් තියා ගන්නවා. ඒකට මං හේතුව කියන්නම්. හේතුව තමයි හිතන්නකො දැන් ඔයා මේක මං ඉංග්ලිෂ් වලින් තමයි කියලා දෙන්නේ. නමුත් ඔයාට මේක හිතෙනවා කියන්නකො ඔයාටම ඔයාගේ වොයිස් එකෙන් මේක කරන්න සිංහලෙන් වගේ කරන්න. අන්න එතකොට ඔයා ළඟ අයිඩියා එක තියෙනවනේ. අන්න ඒකින්ද තමයි ඔයාට මම මේකේ සිංහල ටෙක්ස්ට් එක යටින් තියාගෙන යන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ස්ලයිඩ් ෂෝ එකක් හෝ වේවා වීඩියෝ එකක් හෝ වේවා හැමදේම මේ ඉන්ඩස්ට්‍රි එකේ හැමදේම කරන්න කලින් අපිට තියෙන්න ඕන හොඳ ස්ක්‍රිප්ට් එකක්. ඒ ස්ක්‍රිප්ට් එකට හරියන්න තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. ස්ක්‍රිප්ට් එක කියලා කියන්නෙම ප්ලෑන් එකක් එක්තරා විදිහක. උදාහරණයක් විදිහට මේ තියෙන බොහෝ කලකට පෙර ඒක ඔයා කියව ගන්න සාමාන්‍යයෙන් යන විදිහ. රයිට්. දැන් අපි අර ඉමේජස් ටික ගමු. මේ ඉමේජස් ටික මම ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරගන්නවා CapCut එකට. සහ මම ඔයාලට දීලා තියෙන ඉමේජස් වලින් මට අන්තිමට එක ඉමේජස් එකක් ඕනේ. මම මේ ඉමේජ් එක ගන්නවා. හරි. අපි ළඟ දැන් ඔක්කොම ඉමේජස් තියෙනවා. ඉමේජස් 5ක්. එතකොට දැන් අපිට තියෙන්නේ මේකට හරියන්න ස්ලයිඩ් ෂෝ එකේ කතන්දරයක් ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. මම මේකේ මුලම ඉමේජ් එක විදිහට අපිට ප්‍රොම්ප්ට් එකෙන් දුන්නේ මෙන්න මේ ඉමේජ් එක. අපි ඒක ගන්නවා. සාමාන්‍යයෙන් මේ ස්ලයිඩ් ෂෝ ඇනිමේෂන් උපරිම ඔයා තප්පර 30කට වගේ තියා ගන්නවා නම් ඇත්තටම හොඳයි.
ඊට පස්සේ මම දැන් මෙතන ඩීප්ලි කතා කරන්න යන්නේ ටෙක්ස්ට් ඇනිමේෂන් කියන්නේ මොකද්ද? ටෙක්ස්ට් එකක් ඇනිමේෂන් කරන්න තියෙන්නේ කොහොමද? ටෙක්ස්ට් ඇනිමේෂන් කරන්න තියෙන ටැබ් එක මොකද්ද? ඒ ගැන මම ඔයාලට කලින් වීඩියෝ එකේ සම්පූර්ණ කතා කරලා තියෙන්නේ. ඔයාට ඒක හරියට ට්‍රැක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒක ඔයා හරියට කලින් දවසේ වීඩියෝ එක ස්ටඩි කරලා නැහැ සහ මට ඔයා ප්‍රැක්ටිකල් ලෙවල ඔයාගේ අඩුපාඩු ටික හදාගත්තේ නැති කියන එක. ඒකින්ද ඒ වගේ කෙනෙක් ඉන්නවනම් වහාම මට ප්‍රැක්ටිකල් ටික එවන්න. මොකද ඔයාට ටෙක්ස්ට් ඇනිමේෂන් කියන එක අනිවාර්යෙන් හොඳටම ඕනේ මේ වැඩේදී. දැන් මම මේ ටෙක්ස්ට් එක දාගන්නවා නෝමල් කස්ටමයිස් කරන ටෙක්ස්ට් මේ ටැබ් එකකට අරගෙන රයිට්. දැන් මෙතන තියෙන්නේ අපි දැන් මේකේ කෑලි බෙදාගමු. හරි. ඊට පස්සේ අපිට දැන් දාගන්න ඕනේ මෙතන මේ ටෙක්ස්ට් එක ඇනිමේෂන් වෙන විදිහ. හරිද? මේකට කලින් අපි මේ පොඩි වයිබ් එක චුට්ටක් දාගන්න ඕන. උදාහරණයක් විදිහට ස්ක්‍රිප්ට් එකක් යද්දී මුලම දේ තමයි ඔයාට මේකට හොඳ හරියන ස්ට්‍රෝම් මියුසික් එකක් ඕනේ. දැන් මේ වගේ ඉතිහාස කතාවක් එහෙම නැත්නම් පුරාවෘත මිත්‍යා කතාවකට හරියන මොන වගේ මියුසික් එකක්ද? නිකන් හිස්ටොරිකල් මියුසික් එකක්, සිනමැටික් මියුසික් එකක්, එහෙම නැත්නම් අපි කියන්නේ ඩ්‍රාමා වයිබ් එකේ මියුසික් එකක් අන්න ඒ වගේ පොඩි අර නාට්‍ය අනුසාරයත් එක්ක පොඩි පරණ වයිබ් එකේ ක්ලාසිකල් මියුසික් එකක් වෙන්නත් ඕනේ. අපි නිකන් මේක සර්ච් කරලා බලමු CapCut එකේම. උදාහරණයක සිනමැටික් හරි මම ටයිප් කරලා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් ප්ලේ කරලා. මම මෙතන මෙන්න මේ පළවෙනි මියුසික් එකට යනවා. හරි. ඒක මම දාගන්නවා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට. දැන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක කිව්වහම දැන් බය වෙලා බලන්න එපා. ඒක ඔයාට පැටලිලා නම් ඔයා පුතේ කලින් දවසේ වීඩියෝ එක බලලා නැහැ. ඒකින්ද කලින් දවසේ වීඩියෝ එකේ අපි මේකට උදාහරණයක් අරගෙනම කරනවා. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක සාමාන්‍යයෙන් මොන වගේ අඩු කරන්න ඕනද? මේක වැඩි කරන්න ඕනේ තැන් ටික. ඒ වගේම සාමාන්‍ය ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් එක්ක කොහොමද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ගැලපෙන්නේ කියලා අපි කලින් දවසේ කරනවා. ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට හරියන අපි ට්‍රාන්සිෂන් දාපුවා, කටින් ස්ටයිල් කරපුවා. ඒ ඔක්කොම පළවෙනි දවසේ වීඩියෝ දෙවනි දවසේ වීඩියෝ එකේ තියෙනවා. ඒක ඔයාට අහුවෙන්නේ නැත්තම් ඔයා ඒක වීඩියෝ එක බලන්න. කරුණාකරලා ඔයා ඒක බලලා නැත්තම් තමයි ඔයාට මේක තේරෙන්නේ නැත්තේ. එහෙමත් ඔයා කලින් දවසේ වීඩියෝ එක බලලත් ඔයාට මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ඔයා කරුණාකරලා මාව සම්බන්ධ කරගන්න. මම මේ ස්ටෝරිය මැක්සිමම් මං යනවා තප්පර 30කට. අපි බලමු තප්පර 30කට වගේ ගිහලා මේක ඇති වෙයිද කියලා. සාමාන්‍ය ෆොටෝ 5ක ස්ටෝරි එකක් තියෙනවා. වෙලාව යන්න පුළුවන්. අපි නිකන් දැනට දාගමු තප්පර 30 රෆ්ලි. මම එතෙන්ට ගිහලා කට් එකක් දාගන්නවා. ඊටු ටික මම අයින් කරගන්නවා. සහ දැන් මට මෙන්න මෙතෙන්ට ෆෝන්ට් එකක් දාගන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ ඉතිහාස කතා කියවෙද්දි සාමාන්‍යයෙන් මේ වගේ අර අපි ඩොකියුමන්ට් වලට ගන්න ෆෝන්ට් එකක් නෙමෙයි පාවිච්චි කරන්නේ. නිකන් පොඩි අපි කියන්නේ ස්ක්‍රිප්ට් ෆොන්ට් එකක්. එහෙම නැත්නම් මං කිව්වොත් වැල් වගේ යන ෆොන්ට් එකක්. උදාහරණයක් විදිහට ඔයාට මං එදා දුන්න ෆොන්ට් පැක් එකේ සාමාන්‍යයෙන් ওই වගේ ෆොන්ට් තියෙනවා. ඒක ඔයාට මේ වගේ ෆොන්ට් එකක් හම්බුනේ නැත්නම් ඔයා Google කරලා බලන්න මං එහෙමත් කිව්වා. සාමාන්‍යයෙන් එතකොට Google කරද්දී ඔයාට කරන්න පුළුවන්
හිස්ටොරිකල් ෆොන්ට්. එහෙම නැත්නම් ඩ්‍රාමා ෆොන්ට්. ඒ වගේ ඔයාට ගන්න පුළුවන් ඔයා කැමති විදිහේ කැමති જાතිය ෆොන්ට් ටිකක් ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේකට මේ ෆොන්ට් එක හොඳටම හොඳයි. මේ තියෙන්නේ. long ago. right. හරි. දැන් මේකේ බලන්න මේ ලයින් අතර ස්පේසස් වැඩි. ඒක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. ඉතින් ලයින්ස් වලට ගිහිල්ලා මම මේ ගානට වගේ අඩු කරගන්නවා. ඊට පස්සේ දැන් මෙතන මේ ෆොන්ට් එක පොඩ්ඩක් පේනවමදි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒකින්ද මම ඒක පේන්න හදාගන්න කලින් මම මෙතන දාගන්නවා ග්‍රේඩියන්ට් එකක්. එදා මම ඔයාලට දුන්න බ්ලැක් ග්‍රේඩියන්ට් එක මම මෙතෙන්ට යටින් දාගන්නවා. මෙතන PNGs වලට ගිහිල්ලා ටයිම්ලයින් එකට ගන්න. මම මේක ස්පීඩ් යනවා. මොකද එදා මේවා හිමීට වෙනම ග්‍රේඩියන්ට් එකක් කියන්නේ මොකද්ද කියන තැන ඉඳන් අපි කතා කරා. ඒකින්ද ඒ ගැන නැවත කතා කරලා වෙලාව නාස්ති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. මං ඒ ග්‍රේඩියන්ට් එක ගන්නවා තප්පර 30කටනේ අපි දැන්ට හිතාගෙන ඉන්නේ. තප්පර 30කට වගේ ගෙනල්ලා මං ඒ ලේ එක ලොක් කරගන්නවා. හරිද? මේ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ඇයි මේ ලේ එක මම ලොක් කරගන්නේ? උදාහරණයක් විදිහට මම දැන් මෙහෙම කරලා මට මේ පිටිපස්සේ ඉමේජ් එක හදා ගන්න ඕන නම්. එහෙම නැත්නම් යට ලේයර් එකේ තියෙන ඉමේජ් එක මට ඇඩ්ජස්ට් කරගන්න මොන හරි දෙයක් කරගන්න ඕන නම් වැඩේ කරගන්න අමාරුයි. ඒකට හේතුව තමයි මේ ග්‍රේඩියන්ට් එක හැම වෙලේම සිලෙක්ට් වෙනවා. ඒකින්ද මම ග්‍රේඩියන්ට් එක ලොක් කරගන්නවා. ඊට පස්සේ මට නිදහසේ වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් මේකට කරන වැඩේ තමයි අපි ටෙක්ස්ට් ටු ස්පීච් එකක් දාගන්න ඕනේ. මොන වගේ කටහඬක්ද මේකට හරියන්නේ? උදාහරණයක් විදිහට අපි ජෙසි වගේ එකක් දාමු. Long ago, in the ancient kingdom of Lanka. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරියන්නේ. Long ago, in the ancient kingdom of Lanka. රයිට්. අපි නිකන් බලාගෙන යන්න මේකට හරියන්නේ මොන වගේ එකක්ද කියලා. Long ago, in the ancient Long ago in the ancient. Long ago, Long ago, in the ancient kingdom of Lanka. 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 Long ago, in the Long ago, in the ancient. long ago, in the long ago, in the Long ago, in the ancient kingdom of Lanka. long ago, in the ancient kingdom. Long ago, in the ancient. Long ago, in the මං ancient අන්න kingdom of එතන Lanka. වොයිස් එකට මම යනවා. හරි. ඊට පස්සේ අපිට ඒ ඔඩියෝ එක වෙනම හම්බ වෙනවා. Long ago, in the ancient kingdom of Lanka. මම ලේයර්ස් ටික ටිකක් ලොකු කරගන්නවා. Long ago, in the ancient kingdom of Lanka. දැන් මම මේකට දාගන්නවා ටෙක්ස්ට් ඇනිමේෂන් එකක්. මේකට මැච් වෙන විදිහට ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් මම දාගන්නවා. උදාහරණයක් විදිහට අපි බලමු. Long ago, ඒ ටෙක්ස්ට් ඇනිමේෂන් එක හොඳයි. long ago, සහ මේකට අවුට් එකකුත් දාගන්නවා. ඇනිමේෂන් අවුට් එක. Lanka. Kingdom of Lanka. Lanka. Long ago, Lanka. දැන් අපි දාලා බලමු. Long ago, in the ancient kingdom of Lanka. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එකේ දෙවනි කෑල්ල ගන්න. Kingdom of Lanka කියන තැනට ගියා. මම මෙතන මට පැටලෙන හින්දා මම අයින් කරගන්නවා. Long ago,
in the ancient kingdom of Lanka. මෙතෙන්ට මම ටෙක්ස්ට් ටු ස්පීච් එකකට යනවා. British men. Their ruler, mighty and intelligent. Long ago, in the ancient kingdom of Lanka, there ruled a mighty and intelligent King Ravana. අන්තිම ටෙක්ස්ට් එකත් මම කොපි කරලා ගන්නවා පළවෙනි ස්ක්‍රිප්ට් එකේ. මම ඒ ඔක්කොම ටික එකපාර දානවා. ඒකට හේතුව තමයි නැත්තම් මේ ඇනිමේෂන් එක දිග වෙනවා. දැන් මේක ඔයා කරද්දි එහෙම දිග වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩේ එක දිගට යනවනම්. මම මෙතන කරන්නේ ඔයාට මේකේ කම්මැලි නැතුව බලන්න සාමි කොහොමද මේ එඩිට් එක කරගෙන යන්නේ කියන එක පැහැදිලි කරන එක තමයි. ඔයා මේකේ මට ෆුල් වීඩියෝ එක හදලා එවන්න ඕනේ අනිවාර්යෙන්. මොකද මේ ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරන එකකින් තමයි මේක අලුතින්ම වැඩේ කරේ. අර පරණ එකක් කරන්නේ නැතුව ඔයාට දාපු වීඩියෝ එකම යන්නේ නැතුව අලුතින්ම එකක් කරේ. අර එතකොට ඔයා ඉගෙන ගන්නවා වැඩිනේ. නැත්නම් දැන් මම කලින්ම සූදානම් වෙලා ඇවිල්ලා මං ඒකම ඔයාට කරනවා නම් එතකොට ඔයාට ඒකේ හම්බෙන්න බෙනිෆිට් එක අඩුයි. හැබැයි දැන් මමත් ඒක දැන් මේ වෙලාවේ හොය කරනවා කියන්නේ එතකොට ඔයත් පුරුදු වෙනවා. ඔයත් වැඩේ කරද්දි මේක කොහොමද මං හොයලා කරන්නේ? මෙතන නැතුණු මං කොහොමද තව එකක් හොයාගන්නේ? ඒක ඔයා වෙනම පුරුදු වෙනවා. ඒකින්ද ඔයා මට මේක කරලා එවද්දි ඔයාට මේක ටෙක්ස්ට් ඇනිමේෂන් ටික හැදෙනවා. ඒක වෙනම කතාවක්. සහ ඔයාට මේ මොනවා හරි තව ඉමේජ් ජෙනරේට් කරගන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒ ටිකත් හැදෙනවා. හරි. ඔයා මට මේකේ වද්දි ඔයා මේක මෙව්වට කමකුත් නැහැ. ඒ වගේම මේ වගේම තව වෙන ස්ටෝරි එකකුත් මට එවන්න. ඔයාට සාමාන්‍යයෙන් කතන්දර ලියන්න බෑ කිව්වට දැන් මේ chat GPT එක පාවිච්චි කළා ඔයාට ඕනේ කතන්දරයක් ලියා ගන්න පුළුවන් නේ. හරි. දැන් මටත් ඇත්තටම කතන්දර ලියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හැබැයි දැන් අපි මේ කතන්දර ලියලා තියෙනවානේ. එතකොට ඒ ලියලා තියෙන කතාව ඇනිමේට් කරගන්න විදිය තමයි අද දැන් මම ඔයාලට කියලා දෙන්නේ. දැන් මම මේ මුළු ටෙක්ස්ට් එකම ඔයා දැම්මට ඔයා මෙහෙම ටෙක්ස්ට් එකම දාන්න යන්න එපා. ඒකට හේතුව තමයි මට ඕනේ වාගේ ෂෝට් වැඩක්. ඒ කියන්නේ අපි ෆෝන් එක මෙහෙම බලාගෙන යද්දි මෙන්න තියෙන ඔයා හදපු වීඩියෝ එක TikTok එකේ දාලා ලයික් උත් ඇවිල්ලා ටිකක් අපි ලයික් ගැන හිතන්නේ නැතුව මං යනවා ඔයා හදපු වීඩියෝ එකට රාවණා රත්තුමා ගැන කියන්නේ. මෙන්න මේ වගේ රූපයක් තමයි තියෙන්නේ. හරි මට තේරෙනවා වැඩේ. මෙන්න මෙහෙමයි යන්නේ කියලා. හරි. ඒ වගේ අර වැඩේ කම්මැලි නැති වෙන්න ලස්සනට හදන්න ඕනේ. හරි. මම මෙතන ටෙක්ස්ට් එකට එනවා දැන්. මේක මම සයිස් එක ටිකක් පොඩි කරගන්නවා. සහ මට මේකට මම දානවා ෂැඩෝ එකක්. මොකද පොඩක් පේනවා මදි වගේ මට ආවා. මේ ගැන වෙනම කියලා දෙන්න අවශ්‍ය නැහැ. එදා මේ ගැන අපි ගොඩාක් කතා කරා. ඊට පස්සේ මට මේක ස්පීච් කරගන්න ඕනේ බ්‍රිටිෂ් මේල් වලින් දාලා. He was not just a මෙන්න මේ ගානට වගේ එනවා. දැන් බලන්න අපිට ගිහිල්ලා තියෙනවා එතෙන්ට විතරක් තප්පර 15ක්වත්. හරි. දැන් මේකෙදි ඔයාට මෙන්න මේ වගේ වැඩ ටිකක් කර හැකි. ඔයා ළඟ තව ඉමේජස් ගොඩක් තියෙනවා කියලා හිතන්නකො රාවණාගේ. එතකොට ඉමේජස් එකින් එක දාගෙන යන්න. හරි. දැන් උදාහරණයක් විදිහට මම මේ ඉමේජ් එක ගත්තේ ඇත්තම මේකේ අන්තිමට දාන්න. හැබැයි මට හිතෙනවා මේ වෙලාවේදී මෙන්න මේ ඉමේජ් එක මෙතෙන්ට දැම්මම හොඳයි කියලා. අපි දැන් බලමු පළවෙනි ස්ක්‍රිප්ට් එක. Long ago, in the ancient kingdom of Lanka, there ruled a mighty and intelligent King Ravana. He was not just a ruler, but a scholar, a master of music and a warrior, feared across worlds.
රයිට්. ඒ තමයි අපේ පළවෙනි ස්ක්‍රිප්ට් එක. හරිද? පළවෙනි ස්ක්‍රිප්ට් එක මෙතනින් ඉවර වෙනවා. දැන් මම කියලා දෙන්න හදන්නේ දැන් මෙතන අපි ටෙක්ස්ට් එක තමයි මේ ඇනිමේෂන් කරේ. නමුත් මේ ටෙක්ස්ට් එක විතරක් ඇනිමේෂන් කරාම මදි. ඒකට හේතුව Long තමයි ago, in the ancients, kingdom of ඒ Lanka, ඉමේජ් එකේ their පොඩි ruler, ඇනිමේෂන් එකක් mighty එන්න ඕනේ. and හරි. intelligent, එතකොට අපිට ඒතෙන්ට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට ඉමේජ් එක ඇනිමේෂන් කරද්දී මුලින්ම අර එදා මම ඔයාලට ආයුබෝවන් කියන PNG එක ඇනිමේෂන් කරා වගේ අපිට එන්න පුළුවන් මේ ඇනිමේෂන් වලින්. උදාහරණයක් විදිහට අපි දාමු long මෙහෙම. ago, හරි. මට හිතෙනවා එතන long හොඳයි ago, කියලා. in the ancients. Oh. Long ago, in the ancient. Long ago, in the ancients, kingdom of Lanka, their ruler, mighty සහ මම තාම මෙතෙන්ට යනවා ෆිල්ටර්ස් වලට. and intelligent, mighty ෆිල්ටර්ස් and වලට ගිහලා කලර් ගෙට් mighty කරගන්න and ඇත්තට ලොකු දෙයක් intelligent. නෑ. මොකද ඉමේජස් වල කලර් ටික ප්‍රශ්නයක් නෑ. ඕකේ. මට යන්න පුළුවන් දැන් ඉෆෙක්ට්ස් වලට. ඉෆෙක්ට්ස් වලට ගිහලා අපිට පුළුවන් බ්ලර් එකේ යන්න, එහෙම නැත්නම් කැමරා ෆෝකස් එකෙන් යන්න පුළුවන්. අපි නිකන් බලමු මෙතන ලයිට්ස් එකක් වගේ අපිට දෙන්න පුළුවන් නම් මේ වගේ දෙයක්. Long ago, in the ancients, kingdom of මේ ඉෆෙක්ට් එකේ ස්පීඩ් එක ගොඩක් අඩු කරගමු සහ මේකේ තියෙන ලයිට් ගතිය ටිකක් අපි අඩු කරගෙන බලමු. Long ago, in the ancients, kingdom of Lanka, their ruler, mighty and intelligent, King Ravana. He was not හරි. දැන් මෙතන ඉමේජ් එකේ ඉඳන් ඊළඟ ඉමේජ් එකට එද්දි අපිට පුළුවන් ට්‍රාන්සිෂන් එකකට යන්න. මේක බ්ලෙන්ඩ් වෙලා එන්න වගේ. අපි යන් සාමාන්‍යයෙන් Ravana. He was not ඔව් අපිට පුළුවන් මේ වගේ ට්‍රාන්සිෂන් එකකට යන්න. එතකොට මේ ට්‍රාන්සිෂන් එකට යද්දි අපිට මේකට ඕනේ සවුන්ඩ් එකක් දාන්න පුළුවන්. මේ සවුන්ඩ් ඉෆෙක්ට් එකකට අපි යන්න ඕනේ. ඒ ඉෆෙක්ට් එක මම දානවා වොෂ් වගේ ඉෆෙක්ට් එකක්. මේ ඉෆෙක්ට් එකෙන් අපි දැන් වැඩ කීපයක් කරා නේද? අන්න ඒක හොඳයි. අපි බලමු ප්‍රිවිව්. Ravana. He was not හරි. සවුන්ඩ් එක පොඩ්ඩක් අපි අඩු කරගමු නැත්නම් බාධාවක් වෙනවා. King Ravana. He was not. He was not. හරි. එතන ට්‍රාන්සිෂන් එකෙන් ආපු ගමන් දෙවෙනි ඉමේජ් එකට ඉෆෙක්ට් එකකටම යනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් නම් He was not just a ruler, but he was not just a ruler, but a scholar. He was not just a ruler, but a scholar. අපි යන් මේ වගේ බ්ලර් ඉෆෙක්ට් එකකට වගේ ගිහිල්ලා එන He was not just a ruler, but he was not just a ruler, but a scholar, a master of music, and a මේ ඉෆෙක්ට් එක දාදා බලන්න. ඒ කියන්නේ ඔයාට යන්න පුළුවන් නම් අර ඒ ඉෆෙක්ට් දාන්න තමයි අර ඒකේ තියෙන වෙනස තියෙන්නේ සහ ඒ ෆීල් එක ඔයාගේ but a ඇඟට scholar, එන්නේ. හරි. a master of music, and a warrior, feared across worlds. Feared across worlds. දැන් අපි දාමු පළවෙනි ස්ක්‍රිප්ට් එක. Long ago, in the ancients, kingdom of Lanka, their ruler, mighty and intelligent, King Ravana. He was not just a ruler, but a scholar, a master of music, and a warrior, feared across worlds. අපි යන් දැන් දෙවෙනි ස්ක්‍රිප්ට් එකට. දෙවෙනි ස්ක්‍රිප්ට් එකට අපි තෝරගත්ත ඉමේජස් එක තමයි මෙන්න මේ ඉමේජ් එක. දැන් මට ටයිම්ලයින් එකේ තියෙන ප්‍රිවිව් එක පොඩි කරගන්න වෙනවා. ඒකට හේතුව තමයි දැන් ඉන්න ලේයර්ස් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේක විනාඩි අපිට හිතන්න පුළුවන් දැන් පළවෙනි ස්ක්‍රිප්ට් එක ගියා නම් තප්පර 15කට. එතකොට අපිට තියෙනවා මේ වගේ 15 කෑලි 5ක් තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය විනාඩිය පනිනවා මේ වීඩියෝ එක. අපිට නිකන් ගෙස්ට් කරගන්න පුළුවන් විනාඩිය පනිනවා කියලා. අපි නිකන් අතාගෙන යම් බලන්න මේ සම්පූර්ණ වීඩියෝ එක මම මේකේ හදනවා.
ඒකට හේතුව තමයි මේකේ පොඩි ඔයාලට තේරෙනවනේ අපි අර පළවෙනි ස්ක්‍රිප්ට් එකේ දැන් ප්‍රිවිව් එකක් බලද්දි අර ඒකේ පොඩි වයිබ් එක ආව නේද? එන්න. ඒක අපි දැන් නැවත මේ එඩිටින් කරදි කරන්න ඕනේ. අපි අර කරන එඩිට් එක ඉවර වෙද්දි ආයි මේක ප්‍රිවිව් කර බලන්න ඕනේ. ඒ ප්‍රිවිව් කර බලන්න වෙන්නේ මොකද්ද? අපිට තව තැන් වලින් තව එඩිට් දාන්න පුළුවන් හිතෙනවා. ඒ කියන්නේ තව මොන හරි දාන්න හිතෙනවා මේක කරන්නදි. දැන් උදාහරණයක් විදියට අපි තාම මෙතන බ්ලෙන්ඩින් මොඩ්ස් ටිකක් දැම්මේ නැහැ. මට හිතෙනවා දැන් බ්ලෙන්ඩින් මොඩ්ස් ටිකුත් YouTube එකෙන් බලලා දාන්න. එතකොට ඒකත් ඔයා ඉගෙන ගන්නවා එතනදී. එඩිටින් ගැන වෙනම විදිහට ඉගෙන ගන්නවා. මට හිතුණොත් මම මෙතන ග්‍රීන් ස්ක්‍රීන් එකත් කරනවා. ඒකට හේතුව තමයි මොකද ලබන සතිය කරන්න තියෙන පාර්ට් එකක්. නමුත් මේ වෙලාවේදී ඒ ඔක්කොම ටික දැම්මොත් ඔයාට ලබන සතිය වෙන්න කලින් ඔයාට TikTok එකක් හරි YouTube එකක් හරි ඔයාට මොකක් හරි කතන්දරයක් කරලා ඒක ඔයාට දාලා යම්කිසි දෙයක් කරගන්න පුළුවන්නේ. මං කැමති අන්න එහෙම අයට. දැන් එදත් මං කිව්වා පළවෙනි දවසේ අර සෝරි දෙවෙනි දවසේ කිව්වා ඊළඟ සතියේ එන්න කලින් ඔයා මේකෙන් මොකක් හරි මට වැඩක් කරලා පෙන්නන්න චැලෙන්ජ් එකක් ඒක. එතකොට එහෙම ඔයා මොන හරි චැලෙන්ජ් එකක් පාස් වුණොත් උදාහරණයක් විදිහට මේ CapCut එකේ මට මෙන්න මේ වීඩියෝ දෙක දැන් ඔයාලට ටෙක්ස්ට් ඇනිමේෂන් පුළුවන්. හරි ඊට පස්සේ මේ වගේ ස්ක්‍රිප්ට් එකකින් වැඩක් කරන්න පුළුවන්. මේ වැඩ මොනවෙන් හරි ඔයා මේකෙන් ලබන සතිය වෙද්දී එක්කෝ එක සේල් එකක් එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල හොඳට දුවන වීඩියෝ එකක් ඔයා මට views මෙන්න මං සර් මෙන්න මේ වගේ එකක් හැදුවා මේක මේ වගේ views ඇවිල්ලා තිනවා මට පළවෙනි ජොබ් එක හම්බුණා. ඒ වගේ දෙයක් මට කිව්වොත් හරි එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? මම ඔයාට යම්කිසි දෙයක් දෙනවා. ඒ දෙන දේත් මම කියන්නම් කෙලින්ම. අපි ඊළඟට පටන් ගන්නවා Photoshop course එකේ. Photoshop course එක පටන් ගන්නකම් විශාල ළමයි ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. දැන් මම මේක පටන් ගත්තේ නැත්තේ මොකද මේ වැඩ ටිකත් එක්ක ඒක Photoshop කියන එක ගොඩාක් ඇඩ්වාන්ස්. මොකද ඒකට මම මාස 3ක්ම ගන්නවා. සාමාන්‍යයෙන් මාස 4ක් මට හිතෙනවා මම කරනවා මේ පාර. ඒක හරියටම ඉතින් උගන්වනවා. ඒ ඩිසයිනින් පාර්ට් එක සම්පූර්ණයෙන් කරනවා. ඒකින්ද මම ඒ course එක ඔයාලට මම ෆ්‍රී දෙනවා. ඒකයි කියන්නේ. අර ඔයා මේකෙන් ගේම් එකක් ගහනවා කියන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක්නේ. ඒ වගේ කෙනෙක්ට අපි බය නැතුව අත දිගෑරලා උදව් කරනවා. ඔයා මට මේකෙන් වැඩක් කරලා පෙන්නන්න. එහෙම වුණොත් මම ඔයාලට Photoshop course එක නිකන් දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රූෆ් එක පෙන්නන්න පුළුවන්. හරි. අපි යන් දෙවනි ස්ක්‍රිප්ට් එකට. ඔව් මෙතන තියෙන අර එයාගේ ඔය වේද ශාස්ත්‍ර හිස්ටරි ඒ වගේ අර පොත්පත් එක්ක එයා කරපු වැඩ ටික ඒ වගේ දෙයක් තියෙන්නේ. මට හිතෙනවා අපි ලියනාඩෝ AI එකට ගිහිල්ලා අපිට අර ඉතුරු ඉමේජස් ටිකත් ඕනේ වෙයි කියලා. හේතුව දැන් අපි ඉමේජ් 5කින් යන්න හිතුවට මේක මට තේරෙන විදිහට ඉමේජ් වැඩි වෙන්න. ඒ කියන්නේ සිනමාවේදී නම් අපි මේ කතා කරන්නේ වීඩියෝ එඩිට් කරද්දී අර වීඩියෝ කෑලි එහෙම නැත්නම් ෂොට්ස් වැඩි වෙන්න තමයි ඔයාලට මේකේ වැඩේ ලස්සනට කරන්න පුළුවන්. හරිද? ඒකින්ද මම මෙතන ඉමේජස් ටිකත් මම තියා ගන්නවා මෙහි පැත්තකින්. මට තව ඉමේජස් ඕන වෙනවා මම මෙතනින් ඉම්පෝට් කර ගන්නවා. මෙතන කියන්නේ රාවණ රජතුමා ශිව භක්තිකයෙක් කියලා. හරිද? එතකොට මට මෙතෙන්ට යන්න හිතෙනවා Google එකෙන් ෆොටෝ එකක් සර්ච් කරලා රාවණා ශිව දෙවියන්ව වඳින පින්තූරයක්. මොකද ඒක ගියොත් එහෙම මේක ගොඩාක් මට හිතෙනවා ප්‍රැක්ටිකල් යූස් කරන්න ප්‍රැක්ටිකලි ඒක ස්ටෝරි එකට ගොඩාක් ලස්සනට ගැලපෙයි කියලා. ඒතර මම Google එකේ සර්ච් කරනවා මේ අන්තිමට තියාගන්න AI generated images. මම මෙතන දානවා. මෙන්න මේ ෆොන්ට් එක. ඔව්. දැන් මෙතන තියෙනවානේ මේ රාවණා කියන්නේ ශිව භක්තිකේ. සාමාන්‍යයෙන් අපේ දැන් මේ ස්ටයිල් වලට මැච් වෙන විදිහ එකක් අපි යම් බලන්න. ඒත් හරියට ආවේ නැහැ.
ඔව් අපි මුල ඉමේජස් එකකට මේ වගේ එකට එන්න පුළුවන්. මේක හොඳයි වගේ. දැන් මෙතන තියෙන මේ ශිවලිංගයක් එක්ක අපිට මෙයාව ගන්න පුළුවන් රාවණ රජතුමා වගේ හැටියට අපි ගමුකෝ. මම මේ ඉමේජ් එක කෙලින්ම අරගෙන දාගන්නවා CapCut එකට. මේ දැන් මේක මම මේවට උගන්වන්න හින්දා කරන්නේ. හරිද? එතකොට දැන් ඔයා පුරුදු වෙන්න එපා. මෙහෙම ඩවුන්ලෝඩ් එකේ තියෙද්දි ඉමේජස් අරගෙන මෙහෙම එඩිට් කරන්න පුරුදු වෙන්න එපා. ඒකට හේතුව තමයි ඔයා හදිස්සිය වගේ ඩවුන්ලෝඩ් එකේ තියෙන මේ ඉමේජ් එක ඩිලීට් කරොත් එහෙම එතකොට මෙතන ඔයා ප්‍රොජෙක්ට් ෆයිල් එකේ ආයි වැඩ කරන්න බෑ. ඉමේජ් එක නැහැනේ. හරිද? එතකොට මේක හොයලා ලින්ක් කරන්න වෙනවා. දැන් ඔයා ඩිලීට් කළා ඒක රීසයිකල් බින් එකක් ක්ලියර් කරොත් එහෙම මෙතන ඉමේජ් එක නැහැ. ඔයාට එතකොට ආපහු එක්ක හිස්ටරි හොයලා ඔයාට ඉමේජ් එක වෙනම එකක් රිප්ලේස් කරන්න වෙනවා. එහෙම නැත්නම් අලුත් ඉමේජ් එකක් ඔයාට මෙතෙන්ට දාන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න එපා. මොකද මේ ප්‍රැක්ටිකල් මේ වැඩේ කරගෙන යද්දි වෙන ප්‍රශ්න තමයි ඕවා. හරිද? දැන් මට මෙතන ඉමේජ් එක දා ගන්න ඕනේ. අර ඉමේජ් එක මම මෙතනින් ගෙනල්ලා මෙන්න මේ අතරට තිබ්බහම මට එතනින් ગેප් එකක් එනවා. රාවණා වොස්ස ඔව් මෙතන යනවා මම මේ ලෝඩ් ශිව කියන එකට කියලා ටෙක්ස්ට් ටු ස්පීච් එකට යනවා. මොකද මට මේකේ යන දිග බලා ගන්න ඕනේ. Ravana was a Brahmin boy. Ravana was a Brahmin boy. Ravana was a Brahmin boy. Birth and a great death. දැන් ඉතින් බ්‍රාහ්මීන් කියන එකේම හරියට පීනින් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ලොකුට හිතන්න එපා. සාමාන්‍ය ඉතින් AI වලින් වැඩේ වෙන්නේ ඔය විදිහ තමයි. Worlds. Ravana was a Brahmin boy. Ruler, but a scholar. A birth and a great devotee of. Ravana was a Brahmin by birth and a great devotee of Lord. Ravana was a Brahmin boy. Ravana was a Brahmin boy. හරි මේ ඉමේජ් එක දැන් අර රේෂියෝ එකට නැහැ. අපි ඉමේජ් එක රේෂියෝ එකට ගමු. මෙන්න මේ වගේ ස්කේල් කරගමු. සහ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි ට්‍රාන්සිෂන් එකක් අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද දැන් මේක වෙනම ස්ක්‍රිප්ට් එකක් තමයි එන්නේ. Warrior, feared across worlds. Ravana was a Brahmin boy. Worlds. Ravana was a Brahmin boy. Birth and a great devotee of Lord Shiva. හරි. Shiva. අපෝ අපි අර වොෂ් වගේ ට්‍රාන්සිෂන් එකක් දානවා. පොඩ්ඩක් zoom එක වැඩි කරලා සහ ඒකට ඕනේ sound effect එකත් අපි මෙතනින් මෙන්න මේ වගේ තියා ගන්නවා. Lord Shiva. Devotee of Lord Shiva. හරි. අපි යන් දැන් ස්ක්‍රිප්ට් එකේ ඊළඟට අපි ඕන තැනට. හරි. මම මේ සම්පූර්ණ ටෙක්ස්ට් එකම දාගන්නවා. ඊළඟ ටෙක්ස්ට් එකට මොකද එතන තියෙන්නේ අර යා වේද ග්‍රන්ථ භාවිත කරපු එක සහ අර ශිව තාණ්ඩව නටපු එක ඒ වගේ මේ ස්ක්‍රිප්ට් එකක් තමයි තියෙන්නේ.
ටෙක්ස්ට් එකත් ස්පීච් කරගමු. He authored powerful texts like the Shiva Tom. He authored powerful texts like the Shiva Tomdava Stotram and had knowledge of the Vedas, astrology, and medicine. right. එතකොට අපේ දෙවනි ඔන්න ස්ක්‍රිප්ට් එකත් ඉවරයි වැඩේ. දැන් අපි යන්න ඕනේ අර දඬු මුන්ර ගැන කතාවට. මොකද තුන්වෙනි ස්ක්‍රිප්ට් එකේ තමයි මට මතක විදියට රාවණගේ දඬු මුන්ර ගැන ඒ ස්ක්‍රිප්ට් එක අපිට chat GPT එකෙන් ලියලා දීලා තියෙන්නේ. ඔව්. මේ රාවණ ෆ්ලයින්න පුෂ්පක විමාන. right. මෙන්න මේකේ පළවෙනි වගන්තිය මම ගන්නවා. මුලින්ම මම මෙතන ඉමේජ් එක දාගන්නවා මේ දඬු මොන්රේ. ඊට පස්සේ මම මෙතනට මේ ටෙක්ස්ට් එක තියාගන්නවා. ටෙක්ස්ට් ස්පීච් එකට දාගන්නවා. With his advanced knowledge, Ravana built start recording. and medicine. With his advanced knowledge, Ravana built the legendary Pushpak. අපේ background music එක ඉවර වුණා නේ. මේක පොඩ්ඩක් වැඩි කරගමු. Astrology and medicine. With his මෙතනින් අපි transition එකකට යමු. with his advanced and medicine. With his advanced knowledge, එතන transition එකත් එක්කම එන අර whiting effect එක හින්දා එතනම text එක දාන එක practical නැහැ. with his advanced knowledge, Ravana built මෙතන මේ image එකේ composition වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මම මේක මේ වගේ adjust කරලා හදා ගන්නවා. medicine. With his advanced knowledge, Ravana built the legendary Pushpaka Vimana, a flying chariot. හරි. අපිට දැන් ඕනේ දඬු මොනරෙම තව ෆොටෝ එකක් ඕනේ. ඒකට හේතුව තමයි මෙතන අපිට තව ටෙක්ස්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා දාන්න. ස්ක්‍රිප්ට් 3 එක. මම මේ ටෙක්ස්ට් එකේම කොපි එකක් ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ මට ඕනි ටෙක්ස්ට් එක මම ගන්නවා. සොරි මට දැන් මෙතන මේ ඩෙස්ක් ඩොකියුමන්ට් එකේ මට අර අන්ඩු එකට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් වුණේ. ඒ වෙලාවට මට දැන් ඔයාගේ මේ වගේ වැඩක් වුණා නම් එහෙම ඔයා එන්නේ chat GPT එකට. දැන් chat GPT ටැබ් එක ක්ලෝස් කරලා තිබ්බත් ඒ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාගේ Gmail login එකට ආවයන් පස්සේ chat එකට ඔයාට මේකේ පරණ දේවල් ටිකට යන්න පුළුවන්. මේ තියෙන මම දැන් මීට කලින් ජෙනරේට් කරපු images වල තියෙන prompt එක. ඒ වගේ ගිහිල්ලා අර හදිසිය ටෙක්ස්ට් එක නැති වුණොත් එහෙම මේක බය වෙන්න එපා. ඒක ගන්න පුළුවන්. හරි. දැන් මට මේක තියෙන්නේ සාමාන්‍යයෙන් පළවෙනි ස්ක්‍රිප්ට් එක දෙවෙනි ස්ක්‍රිප්ට් එක මම තුන්වෙනි ස්ක්‍රිප්ට් එකේ තමයි මේ ටෙක්ස්ට් එක මට දැන් හොයාගන්න බැරි. මෙන්න මෙතන ඉඳන්
මෙන්න මේ ටික ටෙක්ස්ට් එක තමයි මට ඕනේ මෙතන. දැන් මම තව ඉමේජ් එකක් ගන්නවා දඬු මොණ්ඩේ. ඔව් මෙන්න මේ වගේ එකක් ගත්තොත් එහෙම මට නිකන් මේක වෙනම විදියක්. ඕකේ. මේක ටෙක්ස්ට් ස්පීච් එක දා ගන්නවා. It symbolized Lanka. ඒ ඔඩියෝ එකට හරියන්න ටෙක්ස්ට් එකයි ඉමේජ් එකයි ඇඩ්ජස්ට් කරගන්නවා. මම මෙතෙන්ට දැනට ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. පොඩි ට්‍රාන්සිෂන් එකක් ඕනේ. Flying chariots. It symbolized Lanka. A flying chariot. Flying chariots. It symbolized Lanka's superior technology and innovation during his reign. Innovation during රයිට්. එතකොට අපි දැන් අපි දැන් ඉන්න මොන ස්ක්‍රිප්ට් එකේද පොඩ්ඩක් බලමු ඒක ගැන. අපේ තුන්වෙනි ස්ක්‍රිප්ට් එක ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ බැටල් එක. ඒ කියන්නේ රාම රාවණ යුද්ධය ගැන තමයි තියෙන්නේ. එතකොට මෙතනත් අපි පළවෙනි ටෙක්ස්ට් එක ගන්නවා. මම මෙතන මේ වගන්ති විදිහට තමයි මම යන්නේ. ඔයා මේ වැඩේ කරද්දී ඔයාට ඕන නම් මේක සිංහල ට්‍රාන්ස්ලේට් එකක් දාලා ඔයාට තව ඉමේජස් ටිකක් ඇඩ් වෙන්න මේක දැන් ලස්සන වෙනවා. වැඩේ ලස්සන වෙන්නේ අර ඉමේජස් දාන්න තමයි. වීඩියෝ එකක් ලස්සන වෙන්නේ ෂොට් දාන්න වගේම මේ ඉමේජ් ස්ලයිඩ් එකක් ලස්සන වෙන්නේ ස්ලයිඩ් ෂෝ එක ලස්සන වෙන්නේ අර ඉමේජස් එකට ඇඩ් කරන්න තමයි. මම ටෙක්ස්ට් කොපි එකක් දා ගන්නවා මුලින්ම. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක දා ගන්නවා. මම මේ ටික අයින් කර ගන්නවා මට හොයාගන්න ලේසි විදිහට. මීඩියා වලට ගිහිල්ලා මම දා ගන්නවා මෙන්න මෙතන යුද්ධේ ෆොටෝ එකක්. රයිට්. ඊට කලින් මෙතෙන්ට මම ට්‍රාන්සිෂන් එකට යනවා. අර වුස් ට්‍රාන්සිෂන් එක මම මේක තියා ගන්නවා මෙතන ස්ක්‍රිප්ට් එක කැඩෙන්න වගේ මම දා ගන්නවා. innovation during his reign. During his reign. මම මේ ටෙක්ස්ට් එක ස්පීච් කරනවා. Ravana's life took a turn when he abducted Sita. මම හිතනවා රාවණා සීතාව කිඩ්නැප් කරන AI ඉමේජස් එකක් වගේ දාගන්න. ඒකේ සාමාන්‍ය සාර්ථක ෆොටෝ එකක් මදි. එතන මට හරියට ෆොටෝ එකක් ආවේ නැහැ. මම ඒකින්ද මෙතනම තියෙනවා. මෙතන මම ඇනිමේෂන් වැඩි හින්දා Reign.
Ravana's life took a turn when he abducted Sita, leading to a great war with Lord Rama. මට මෙතෙන්ට යන්න ඕනේ දැන් රාමා කියන එක්කෙනාගේ AI ජෙනරේටඩ් ඉමේජ් එකක්. මොකද මෙතන සාමාන්‍යයෙන් විදහා දැක්වෙන්නේ රාමා කියන එක්කෙනාගේ ස්ටෝරි ලයින් එකක් තමයි. අපි නිකන් ඒක ට්‍රාන්ස්ලේට් කරලත් බලමු. ඔව්. මෙතන තියෙන රාවණාගේ පරාජය ගැන. ඒතොර රාවණාකින් අපි දාමු ලොස්ට් කියලා. මෙන්න මේ ඉමේජ් එකට යා. මට ඒක අමුතු වයිබ් එකක් තියෙන ඉලස්ට්‍රේෂන් නෙමෙයි. නමුත් අර අපිට මෙතන දැන් තව ඉමේජ් එකක් ඕනේ හින්දා ඒ ඉමේජ් එක මට හිතුණා ගන්න හොඳයි කියලා. සෝරි. ඒ ඉමේජ් එක අපිට ගන්න බැරි එතන. දැන් මේ ඉමේජ් එකේ ඇඩ්‍රස් එකේ තියෙනවා AVIF කියලා. එතකොට මේ වගේ ඉමේජ් එකක් කොහොමද දැන් අපි දාගන්නේ? ඒ කියන්නේ මේක JPG එකක් නෙමෙයි. දැන් Photoshop වල නම් වෙනම මේවා කියලා දෙන්න තිබ්බා. නමුත් අර ඔයාට මෙතන වැඩේ කරගන්න ඕන හින්දා සාමාන්‍යයෙන් මොන හරි අර වෙන විදිහේ ෆයිල් තිබ්බොත් එහෙම ඔයාට ඒවා මේකට දාගන්න බෑ. එතකොට ඔයා කරන්න ඕනේ මේක JPG එකක් විදිහට මේක ෆොට් කන්වර්ට් කරගන්න ඕනේ. ඒවට වෙනම කන්වර්ට් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ AVIF2 JPG කියලා ගැහුවාම සාමාන්‍ය මෙයා කන්වර්ටර් එනවා. මෙතෙන් AVIF2 JPG. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාට ඕනේ ෆයිල් එක දෙන්න ඕනේ. මම මෙතන හිස්ටරි එකෙන්ම ගන්න ෆයිල් එක කන්වර්ට් දෙනවා. දැන් ඔයාට ඒ ෆයිල් එක මෙතෙන්ට ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. මෙතන මම ටෙක්ස්ට් එක දා ගන්නවා. මේක ස්පීච් කරනවා. ඊට පස්සේ Though powerful, ඒකට හරියන්නේ ඉමේජ් එක තියා ගන්නවා. leading to a great war with Lord Rama. Though powerful, Ravenous pride became his downfall. A lesson in humility and righteousness. හරි. දැන් අපිට තියෙන්නේ අන්තිම ස්ක්‍රිප්ට් එක හදාගන්න. අන්තිම ස්ක්‍රිප්ට් එකට එඩිට් එක හදාගන්න තියෙන්නේ. මට දැන් මෙතෙන්ට ඕනේ තව රාවණගේ ෆොටෝ එකක් ඕනේ. හිතුව දැන් එයා ගැනනේ යන්නේ. එතකොට එයාගේ ෆොටෝ එකක් ආයිත් ඕනේ. ඒක ටිකක් කාම් ෆොටෝ එකක් වගේ වුණා නම් හොඳයි. දැන් මේක එඩිට් කරද්දී ඔයාගේ ස්ටයිල් එකට වඩා එඩිට් කරන්න. දැන් සමහර අය ඉන්නවා ටෙක්ස්ට් එක මුලින් දාලා එඩිට් කරන්න. එහෙම නැත්නම් තව කෙනෙක් ඉන්නවා
ෆොටෝස් ටික හදලා ඒකට හරියන්න තමයි එයා ටෙක්ස්ට් එක දාගෙන එයා කැමති දේ රික් කරන්නේ. ඒක ඔයාගේ ස්ටයිල්. ඒ ස්ටයිල් එක ඔයාට වැඩේ යද්දි ඔයා කැමති දේ පුරුදු වෙන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒකට ඕන තරම් නිදහස තියෙනවා. මොකද එහෙම ඔයාගේ විදිහටම වැඩේ කරත් තමයි ඇත්තටම අර අපිටත් පස්සේ හොයාගන්න පුළුවන් මෙයා හදන්නේ මෙයාගේම ස්ටයිල් එකකට. ඒක වෙන කාගවත් ස්ටයිල් එකක් නෙමෙයි කියලා අර වෙනම එකක් සෙට් වෙනවා ඔයාට. හරි. මට දැන් තව AI ඉමේජ් එකක් ගන්න ඕනේ. මම ඒකට යනවා මෙන්න මෙතන ඉමේජ් එකට. ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඩිරෙක්ට් මම ඉම්පෝට් කරගන්නවා CapCut එකට. ටෙක්ස්ට් එක මම ස්පීච් කරගන්නවා ටෙක්ස්ට් ටු ස්පීච් එකෙන්. Even today, Ravana is වගේ මම මෙතන ට්‍රාන්සිෂන් එක දාගන්නවා වොයිස් ට්‍රාන්සිෂන් එක ස්ක්‍රිප්ට් එක කැඩෙන තැනක් හින්දා. even today righteousness. Even today, Ravana is remembered not only as a villain in the Ramayana. හරි. අපිට දැන් තියෙන ස්ක්‍රිප්ට් එකේ අන්තිම පාර්ට් එක දාගන්න. මේක නිකන් අපි Google Translate කරලත් බලමු මෙතෙන්ට අපිට වෙන ඉමේජ් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඔව්. අපිට මේක ටිකක් මෙයාගේ තියෙන තේජාන්විතභාවය. එහෙම නැත්නම් මෙයාගේ තියෙන අර පවර්ඩ් එක. ඒ වගේ ඉමේජ් එකකට තමයි යන එක හොඳ. But as a complex අපි යන ලෝඩ් රාවන් කියලා දාලා බලමු. ඔව්. අපි යන් මෙන්න මේ වගේ ඉමේජ් එකකට. ඒක හොඳ ඉමේජ් එකක්. දැන් අපිට මියුසික් එක මෙතනින් එහාට ඕනේ වෙන්නේ නැහැ. ඒකින්ද මියුසික් එක එකට හරියන්න ලේයර් එක කට් කරගත්තා. ඊට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මේ පුල් ස්ටෝරි එක එකපාරක් බලන්න ඕනවා. ඒ පුල් ස්ටෝරි එක එකපාරක් බලලා දැන් මෙතන අපි කරලා තියෙන්නේ බේසික් විදිහට අපි මෙතන ට්‍රාන්සිෂන්ස් ටිකක් දාලා තියෙන්නේ. ඒ ට්‍රාන්සිෂන් එක දැම්මට මේවට තව ඉෆෙක්ට් ඕනේ. සූම් ඉන් වෙන්න පුළුවන්, සූම් අවුට් වෙන්න පුළුවන්, ඒවා අතින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම ඉෆෙක්ට් දාලා කරන්න පුළුවන්, ඇනිමේෂන් ස්ටයිල් කරන්න පුළුවන්. ඒ ටික තමයි දැන් අපි කරන්න ඕනේ. කියන්නේ මේ වීඩියෝ එක බලද්දි මේකේ තියෙන කම්මැලි ගතිය නැති වෙන්න ඕනේ. සහ දැන් ඔයාට හිතනවා කියන්නකෝ මේක සිංහලෙන් කරන්න. එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නේ? උදාහරණයක් විදිහට මම අරගත්තේ සිංහලෙන් මේක ස්ක්‍රිප්ට් එක. මෙතන දැන් නැහැ. අපි නිකන් ගමුකෝ Google Translate එක. නේ. නමුත් සංකීර්ණ චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. අපි නිකන් දැන් මේක අපිට මේ මියුසික් එකට සෙට් වෙන විදිහට ඔයාට හිතෙනවා දැන් මේක ඉංග්‍රීසි වලින් දැම්මම පස්සේ ලංකාවේ මිනිස්සු මේක ගොඩක් බලන්නේ නැහනේ.
එහෙනම් මේක පිටරට මිනිස්සු නෙමෙයි සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටිය බලන්න මේක සිංහලෙන් දැම්මනම් හොඳයි කියලා ඔයාලට හිතෙනවා. ඒ වගේම තමයි මේක සිංහලෙන් අකුරෙනුත් දාලා මේක සිංහලෙන් වොයිස් කරන්නත් තිබ්බනම් ෂාවාව් මේක නිකන් සම්පූර්ණ ඉතිහාස කතාවක් නිකන් අහන් ඉන්නා වගේ පොඩි ළමයෙක්ට උනත් අහන් ඉන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. අපි දැන් මේක මම නිකමට කරන්නේ මේක ඇත්තටම මම කරන්න ප්ලෑන් කරලා තිබ්බ එකක් නෙවෙයි. නමුත් මට දැන් හිතෙනවා මේ වගේ එකකුත් තිබ්බනම් හොඳයි කියලා. උදාහරණයක් විදිහට අපි යන් මේ මියුසික් එක මෙතෙන්ට අරගෙන මේ වගේ ගිහිල්ලා එදා මං මේ ගැන වෙනම කිව්වා හෙලකුරු ටයිපින් එක. ටෙක්ස්ට් එක අපි කොපි කරගත්තා. අපිට ඕන ටෙක්ස්ට් එකක් මෙතෙන්ට දැම්මා. දාලා දැන් ඕනේ මොකද්ද සිංහල ෆොන්ට් එකක්. අපි මෙතන ඉඳලා සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරගමු. මට හිතෙනවා ඔයා මේ ලංකාවේ විදිහට මේ වගේ channel එකක් සිංහලෙන් කරගෙන යන්න මොකක් හරි කතන්දරයක් හරි වේවා මේ වගේ history type වගේ ගොඩක් මිනිස්සු කැමති මේ history type කතන්දර අහන්න. සිංහලෙන් කරගෙන යන්න. ඒක යද්දි ප්‍රශ්න මොන හරි આવොත් මට කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනේ වෙලාවක ඔයාලට උදව් කරනවා. හරි. ඔයාලා උදව් ගන්න පොඩ්ඩක් මේ මදිකමක් තියෙන. දැන් අපේ පළවෙනි ගෲප් එකේ ළමයි නම් දැන් නිකන් යාළුවෝ සෙයිම් කතා කරලා වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ කෝපරේට් වැඩක් වුණත් ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් සල්ලි අරගෙන කරන වැඩක් කියලා හිතන්නකෝ. ඒ වෙලාව වුණත් ඒගොල්ලෝ හිර වුණොත් ඒගොල්ලෝ කතා කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලා කතා කරන එකෙන් වෙන්නේ අපෙත් දැනුම සම්පූර්ණ වැඩි වෙනවා. මොකද මේ වැඩේ තියෙන අර නීට් එක ෆිනිෂින් එක ඒක අපිට තේරෙන විදිහට අපි බලනවා සහ ඒකේ තියෙන අඩුපාඩු පෙලක්කයට ඔයාලා කරන තියෙන වැඩ වලින් අපිත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. කටින් ස්ටයිල්ස් කොහොමද කරේ අපිත් යම් කිසිට අප්ඩේට් වෙනවා. මේ සොෆ්ට්වෙයාර්ත් එක්ක වැඩ කරද්දි ඔයා හොඳට මතක තියාගන්න ඔයා එන්න අප්ඩේට් වෙන්න ඕනේ. ඔයා අප්ඩේට් උන්නේ නැතුව වුණොත් එහෙම වෙන්නේ ඔයාව පාස් කරලා හැමෝම යනවා. රයිට්. මෙතන අපි නිකන් දැන්නට දාමු. ඔව් මෙන්න මේ වගේ ෆොන්ට් එකක් දාමුකෝ. මේක නම් හරියන්නේ නැහැ. ඔව් මේ ෆොන්ට් එක හොඳටම හොඳයි. ලයින් ස්පේසින් හදා ගන්න වෙනවා. මොකද අපි ඉංග්‍රීසි අකුරුවට හරියන්න තමයි ලයින් ස්පේසින් දාලා තිබ්බේ කලින්. දැන් මම මේ ඔයාලට කියලා දෙන්නේ මේ වැඩේ සිංහලෙන් කරද්දි කොහොමද කරන්න කියලා. අපි නිකන් ටෙක්ස්ට් ස්පීච් එකක් දාලා බලමු. KUQ. Rexall's 3/4 KP. අර Hello. සිංහල F. එයා Section එයා R. එතන මේ රීඩ් කරන්නේ ඉංග්‍රීසි අකුරක්. හරි. එතකොට මේ වගේ එකක් කොහොමද දැන් මේ ඉංග්‍රීසි අකුරු ටික දැම්මත් ඔයාලා සමහර දේවල් තියෙනවනේ අර හින්දි වචන, ඉංග්‍රීසි වචන, රාමායනේ, වේදග්‍රන්ථ ඒ වගේ කියද්දී අර ඉංග්‍රීසි එකෙත් ප්‍රොනවුන්ස් කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක හරියටම කරගන්න ඕන මේක අපිම ඉතින් වොයිස් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම දැන් මේ වොයිස් එක කරලා පෙන්නනවා. එතකොට දැන් මගේ වොයිස් එක ඇත්තට මේ වගේ හිස්ටරි කතාවකට හරියන්නේ නැහැ නේ. ඒ වගේ ඩීප් නැහැ, ගැඹුරක් නැහැ. දැන් ඔයාගේ වොයිස් එකත් ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයාට හරියන විදිහට ඔයාට හදාගන්න විදිහ මම එදා කියලා දුන්න වොයිස් ඉෆෙක්ට් වලදී. හරි. මම මේක ඇල්ල දැන් ඔයාට කියලා දෙනවා. ආපහු ඔයාට මේක කියලා දෙනවා. දැන් මගේ වොයිස් එක සාමාන්‍යයෙන් මේකට හරියන්නේ නැහැ. නමුත් මේකට ගැළපෙන විදිහට ළඟින් යන්නට මේ වොයිස් එක කොහොමද හදාගන්න කියන එක. උදාහරණයක් විදිහට මම යනවා මෙතන මයික් එක මම ක්ලික් කරනවා. දැන් මේ ඊට කලින් මම පොඩ්ඩක් එකපාරක් මේ ස්ක්‍රිප්ට් එක බලා ගන්නවා. නමුත් සංකීර්ණ චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජකී. හරි. දැන් අපි ස්ක්‍රිප්ට් එක රීඩ් කරමු. මෙතනින් ගිහිල්ලා අපි රෙකෝඩින් එක දෙනවා.
නමුත් සංකීර්ණ චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. හරි. දැන් අපි බලමු කොහොමද මේ වොයිස් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. සංකීර්ණ චරිතයක් ලෙස දීප්තිය මෙතන ඔඩියෝ ට්‍රැක් එක ඕෆ් කරලා සංකීර්ණ චරිතයක් ලෙස හරි. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔඩියෝ ට්‍රැක් එක ඇවිල්ලා. නමුත් සංකීර්ණ චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. සංකීර්ණ චරිතයක් ලෙස දීප්තිය, භක්තිය දැන් මේක දාපු ගාම වාට මොකද වෙන්නේ? අර සත්තු කෑ ගන්න සද්ද. ඒ කියන්නේ මේ නොයිස් එකක් ඇවිල්ලා තියෙනවා. නොයිස් එකක් අහම මේක අයින් කරගන්න කොහොමද? බෑග්ග්‍රවුන්ඩ් එකේ කුරුල්ලෝ කෑ ගන්න සද්ද ඒව අයින් කරගන්න නොයිස් රිඩක්ෂන්. මේ ඔඩියෝ ක්ලික් කරපු ගාම ඔයාට එනවා මෙතන ඔඩියෝ පැනල් එකේ බේසික් වල නොයිස් රිඩක්ෂන් එක. අයි මම ඒක අහන්න දෙන්න. කින චරිතයක් ලෙස අර බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්ද එනවා. මම නොයිස් රිඩක්ෂන් එක දාපු ගාම කින චරිතයක් ලෙස දීප්තිය බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්ද ඔක්කොම අයින් වුණා. මගේ සද්ද විතරයි තියෙන්නේ. හැබැයි මගේ සද්ද දැන් මෙතන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් එක්ක බලමු මේක මැච් වෙනවද කියලා. කින චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ මෙතන මගේ වොයිස් එක පොඩ්ඩක් යනවා ස්පීඩ් වැඩි. ඒතකොට මම මුලින්ම කරගන්න ඕනේ මේ වොයිස් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. කින චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. සහ බලය ඇති රජෙකි. සහ ඊට පස්සේ මට දැන් ඕනේ මගේ වොයිස් එකේ කලර් එක වෙනස් කරගන්න. එතකොට මම යනවා මෙන්න මේ වගේ අපි දැම්මු ඩීප් වගේ එකක් මුලින්ම. චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. චරිතයක් ලෙස දීප්තිය අපි යන් තව වොයිස් එකකට. චරිතයක් ලෙස චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය මම මෙතන මේ ඩීප් වොයිස් එකට වගේ එනවා. ඒක මට ඕකේ කියලා හිතෙනවා. රයිට්. එතකොට මම ඒ ටෝන් එකට ඇවිල්ලා මගේ වොයිස් ටෝන් එකට ඇවිල්ලා මම මෙතන මේක ඇඩ්ජස්ට් කරගන්නවා මේ වගේ. දැන් අපි බලමු. කියන්නේ මේ වැඩේ සිංහලෙන් කරගෙන යන්න කොහොමද? මොකද ඔයාලා මේක TikTok එකේ එහෙම නැත්නම් YouTube එකේ වා මේක සිංහලෙන් දැම්මොත් නේ මිනිස්සු බලනවා වැඩි වෙන්නේ. හරි. එතකොට ඔන්න දැන් ඔයාලට කියලා දීලා තියෙන්නේ මේ වැඩේ කොහොමද සිංහලෙන් කරන්න කියලා. අපි ඒකට අර එදා කරා වගේ හෙලකුරු ටයිපින් වලින් ගිහලා කරේ. ඒතකොට මේ වීඩියෝ එකම බලන කෙනෙක් ඉන්නවා නම් ඔයාට මිස් වෙලා තියෙනවා කෑල්ලක් පුතේ. ඔයා ගිය සතියේ වීඩියෝ එක හරියට බලලා නැහැ. හෙලකුරු ටයිපින් එක සහ හෙලකුරු වලින් කොහොමද අපි යුනිකෝඩ් එකක් කන්වර්ට් කරලා ගන්න එකේ ඒකේ වෙලාව අරගෙන කියලා දෙනවා. චරිතයක් ලෙස දීප්තිය, භක්තිය සහ බලය ඇති රජෙකි. හරි. එතකොට සිංහලෙන් වැඩේ කරනවා නම් ඔන්න ඔහොම තමයි කරන්නේ. හරිද? ඒක මම දැන් මේ ඔයාලට කිව්වේ මේ අර ඔයාට මේක කරන විදිය මොකක් හරි අර එදා පාඩම නිකන් බැලුවත් නිකන් තාම හරියට තේරුන්නේ නැති වගේ කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට ඔන්න මේ වගේ එකක් බලලා දැන් සිංහලෙනුත් වැඩේ කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මම මේ ලේයර් එක අයින් කරන්නම් දැනට. දැන් අපි යම් මෙතන ෆයිනල් එඩිට් ටික කරගන්න. මෙතන ට්‍රාන්සිෂන් ටික, ඇනිමේෂන් ටික මොනවද කියලා බලමු. මුලින්ම අපි මේක ෆුල් ස්ක්‍රීන් කරලා දාලා බලමු මොකද්ද වැඩේ තියෙන්නේ කියලා. විනාඩි 1යි තප්පර 11ක විතර වීඩියෝ එකක් තියෙනවා. Long ago, in the ancient kingdom of Lanka, there ruled a mighty and intelligent King Ravana. He was not just a ruler, but a scholar, a master of music and a warrior, feared across worlds. Ravana was a Brahmin by birth and a great devotee of Lord Shiva. He authored powerful texts like the Shiva Tamthapa. මේ ඉමේජස් වල බලද්දි මේවා ස්ටිල් අර ට්‍රාන්සිෂන් එක වෙලා යනවා. හැබැයි මේ ඉමේජස් වල මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. එක්ක මේක පාවෙන්න හරි මොන හරි දෙයක් වෙන්න ඕනේ. මට බලපු විදියට මෙතන තේරෙනවා. Stotra and had knowledge of the Vedas, astrology and medicine. With his advanced knowledge, Ravana built the legendary Pushpaka Vimana, a flying chariot. It symbolized Lanka's superior tech.
ඊළඟ දේ තමයි මෙතන අපිට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අපි මේ වොයිස් එක යද්දි අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. හරි? ඒක කරගන්න අපි ඊළඟට මුලින්ම Technology and innovation during his reign. Ravana's long ago, in the ancient kingdom of Lanka, intelligent King Ravana, he was අපි මුලින්ම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට කී ෆ්‍රේම් එකක් not අපි දාගමු. just a ruler, but a scholar, a master of music and a warrior. Feared across worlds, Ravana was a Brahmin by birth and a great devotee of Lord Shiva. He authored powerful texts like the Shiva Tondava Stotram and had knowledge of the Vedas, astrology and medicine. මම මේ සාමාන්‍ය රෆ්ලි විදියට මේ ටෙක්ස්ට් එකත් එක්ක නිකන් බෑග්ග්‍රවුන්ඩ් ඔඩියෝ එක අඩු වැඩි එකක් කරනවා. His advanced knowledge, Ravana built the legendary Pushpoka Vimana, a flying Vimana, a flying chariot. It symbolized Lanka's superior technology and innovation during his reign. Ravana's life took a turn when he abducted Sita, leading to a great war with Lord Rama. Though powerful, Ravana's pride became his downfall. A lesson in humility and righteousness. Even today, Ravana is remembered not only as a villain in the Ramayana, but as a complex figure, a king of brilliance, devotion, and power. His legacy continues to echo through time. හරි. අපි මෙතෙන්ටලා ෆේඩ් අවුට් එකක් අපි දාගමු. මෙතන ටෙක්ස්ට් ලේයර් එකටත් අපි ෆේඩ් අවුට් එකක් දාගමු. සහ අපි සාමාන්‍යයෙන් අවසන් වීඩියෝ එක අපි බ්ලැක් එකකින් ඉවර කරමු. දැන් මේකට ඔයාගේ මොකක් හරි ලෝගෝ එකක් තියෙනවා නම් ඒ ලෝගෝ එක අර PNG එකේ දා වගේ දාගන්න. ඒ කියන්නේ යටින් බ්ලැක් ලේයර් එකක් තියලා අර වීඩියෝ එකක් හරි මොකක් හරි ෆොටෝ එකක් හරි තියලා උඩින් ඔයාගේ ලෝගෝ එක මොකක් හරි ඔයාගේ YouTube channel එක එහෙම නැත්නම් ඔයාගේ නම මොන හරි දෙයක් එහෙම දාගන්න. බ්ලැක් එකේ නිකන් මේක කරේ කවුද කියන එක ස්ක්‍රිප්ට් බයි ඒ වගේ එඩිටිං කලර් ග්‍රේඩිං ඒ වගේ මොන හරි එකක් කරගන්න. සාමාන්‍ය ඔයාගේ අනන්‍යතාවය තියාගන්න. වැඩක් කරොත් ඔයාගේ සයින් එක ඒ ටික ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද නැත්තම් මේක වෛරල් වෙලා දැන් මේක කස්ටමර් කෙනෙක් හොයද්දි වැඩක් කරගන්න ඔයා හොයාගන්න බෑ. ඔයා හොයාගන්න වෙනම ප්‍රශ්නයක් කරන්න ඕනේ. ඒ වෙලාව ඇතුළත තව කෙනෙක් ඔයාගේ වැඩේ අරගන්න පුළුවන්. ඒව ගැන මුලින්ම හිතන්න. ඒ කියන්නේ ඔයාට හරියන විදිහේ සයින් එකක්, ඔයාට හරියන ලෝගෝ එකක් ඒ ඔය හදාගන්න. ඒ සාමාන්‍ය දේවල් ඉතින්. Echo through time. Long ago, echo through මෙතන 100 තියලා opacity එක අඩු කරනවා. to echo through time. Long ago, හරි. දැන් මට ඕනේ in the images වල edit ancient එකක් kingdom යන්න. of Lanka, there ruled a mighty and intelligent King Ravana. He was not just a ruler, but a scholar, a master of music and a warrior, feared across worlds. Ravana was a Brahmin by මෙන්න මෙතන image එකට මට යන්න ඕනේ zoom effect එක. මම මෙතන scale වලට යනවා. ගිහිල්ලා මම මෙතෙන්ට එද්දි පොඩ්ඩක් මේක මේ වගේ zoom කරගන්නවා. මෙන්න මේ වගේ වෙන්න. අපි බලමු මේකේ කොහොමද change. Ravana was a Brahmin by birth and a great devotee of Lord Shiva. He authored මෙන්න මෙතෙන්ට මම යනවා effect එකකට. He authored powerful texts. He authored powerful texts like the Shiva. 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 මම ගන්න effect එකට යනවා. He authored powerful texts like the Shiva Tondava Stotram and had knowledge. මම මේක zoom එකකට එනවා. මේ full image එකේ scale එකකට එනවා.
ස්කේල් ඉන් එකකට තමයි මම එන්නේ. He authored powerful texts like the Shiva Tondava Stotram and had knowledge of the Vedas, astrology, and medicine. With his advanced knowledge, Ravana built the legendary Ravana built the legendary with his advanced knowledge, Ravana built the මේකට හරියන ඉෆෙක්ට් එක ඔයා තියලා තියලා සාමාන්‍යයෙන් බලන්න. දැන් මේ ඉෆෙක්ට් එක ඕකේ. මේක සම්පූර්ණම ගියත් කමක් නැහැ වගේ ඉෆෙක්ට් එකක්. මොකද අර ඒකේ තියෙන අර ක්ලාසික් වයිබ් එකක් තියෙනවා. legendary Pushpoka Vimana. දැන් මේ ඉමේජ් එකට අපි තව zoom එකක් දෙමු. With his advanced knowledge, Ravana built the legendary Pushpoka Vimana, a flying chariot. It symbolized Lanka's superior. right. මට මෙන්න මේ ඉමේජ් එකට මට යන්න ඕනේ zoom out එකකට. දැන් මම මේක මුලින්ම ස්කේල් එකකට එනවා. අවිල මම ස්කේල් out එකකට යනවා. It symbolized Lanka's superior. සහ මට මේකට ඕනේ පොඩි ඉෆෙක්ට් එකක්. මම යනවා මෙන්න මේ වගේ ලීක් වගේ ඉෆෙක්ට් එකකට. ඒකයි ස්පීඩ් එක අඩු කරලා පොඩ්ඩක් සැර අඩු කර ගන්නවා. It symbolized Lanka's superior technology and innovation during his reign. Ravana's life took a turn when he abducted. මම මෙතන ඇනිමේෂන් එකකට එනවා. Though powerful, Ravana's pride became his downfall. මේ වගේ Ravana's life took a turn when he ඉෆෙක්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක හින්දා අපිට වෙන ඩස්ටි වගේ ඉෆෙක්ට් එකකට abducted ගියා. Sita, leading to ඒක හොඳා. ඒ වගේ ඉෆෙක්ට් එකකට යන්න. Ravana's life took a turn when he abducted Sita. When he abducted Sita, leading to a great war with Lord Rama. Though powerful, Ravana මෙතන ඇනිමේෂන් එක අපිට පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. මෙන්න මේ වගේ එකකට වගේ. Though powerful, Ravana's pride became his down. Though powerful, Ravana's pride became his downfall. මම මෙතනත් යනවා zoom එකකට යනවා. මෙතන ඉමේජ් එකේ මේ වීඩියෝ එක ඇත්තටම මේක ෆුල් මම ඔයාලට හදන්නේ නැතුව ඉන්න කියලා තමයි හිතන් හිටියේ. නමුත් මේ වැඩේ යද්දි මට හිතෙනවා ඔයාලට මේක සම්පූර්ණයෙන් හදලා දුන්නා නම් ඔයාලට මේ වැඩේ හරි පහසු වෙයි කියලා. ඒකින්ද තමයි මම මේ වෙලාව අරගෙන ෆුල් වීඩියෝ එකක්ම කරන්නේ. සාමාන්‍යයෙන් වෙනදා යනවා වගේ සමාන වෙලාවක් දැන් මේකට ගිහිල්ලා තියෙනවා. A lesser abducted Sita, leading to a great war with Lord Rama. Though powerful, Ravana's pride became his downfall. A lesson in humility and righteousness. Even today, Ravana is remembered not.
අපිට මෙතෙන්ට zoom එකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා මේ දැන් බලන්න ඔය කතාවක් බලද්දි shorts බලන්න. ඒ shorts වල සාමාන්‍යයෙන් යන්නේ මේ zoom එක, zoom out එක, ඒ වගේ shot එහෙම නැත්තම් කැමරාව එක තැනක තියෙන්නේ. ඒක අර එන්න එක්ක වෙනස් වෙනවා. ඒ වගේ අර අමුතු දේවල් වෙනවා. ඒකෙන් වෙන්නේ අර මේ ෆ්‍රේම් එක අර ස්ටිල් තියන්නේ නැතුව මේක වෙනස් කරන එකෙන් අර අපි ඒකට ඉන්ට්‍රස්ට් වෙනවා. වෙන විදිහකට අපිට ඒක බලන්න හිතනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඔයා එඩිට් කරන්න පටන් ගද්දි ඔයා දැන් බලන්නේ සාමාන්‍යයෙන් Today, මොකද්ද මේ වෙන්නේ? Ravana is මෙතන අමුතු දෙයක් වෙනවනේ. එහෙම ඒ තමයි එඩිටිං ස්ටයිල්. දැන් මේ වැඩේ යද්දි දැන් බලන්න මම මෙතන ගොඩාක් පාවිච්චි කරේ මම zoom in එක, zoom out එක. අර ඒක සාමාන්‍යයෙන් ඕන එකකට ඕකේ. කියන ඕන එකකට ඕකේ කියන්නේ මේවා නිකන් අර ට්‍රාන්සිෂන් එහෙම නැත්තම් වීඩියෝ එකක් යද්දි වීඩියෝ එඩිටිං වල තියෙන මූල ධර්ම වගේ තමයි. Ravana is remembered not only as a villain in the Ramayana, but as a complex figure, a king of brilliance, devotion, and power. අපිට නිකන් මෙතෙන්ට දෙන්න තියෙනවා නිකන් විෂුවල් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ VFX එකක්. නිකන් His legacy අපිට කණ්ඩ වගේ එකකට යන්න තියෙනවනම් අකුණු ගහනවා කියලා කියන්නේ. ඒ වගේ එහෙම නැත්තම් His legacy continues to echo. His legacy His legacy continues to echo. His legacy continues to echo. His legacy His legacy His legacy continues to echo. His legacy මෙන්න මේ ඉෆෙක්ට් එක හොඳයි මෙතෙන්ට හරියටම හරි. remembered not only as a villain in the Ramayana, but as a complex මෙතන කලර් එක මෙන්න මේ වගේ yellow එකකට අපි ගමු. but as a complex figure. තාම මේකේ ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරගමු. But as a complex figure, a king of brilliance, devotion, and power. His legacy is remembered not only as a righteousness. Even today, Ravana is remembered not only as a villain in the Ramayana, but as a complex figure, a king of brilliance, devotion, දැන් මට ඕනේ බෝම්බ එක සවුන්ඩ් එක. and power. මට අන්තිම එකට බෝම් සවුන්ඩ් එකක් දාන්න හිතෙනවා. Continues to echo through time. බලමු මේක මැච් කරගන්න කොහොම හරි කරලා. මේවා තමයි එඩිටිං කියන්නේ. රයිට්. අද දැන් මෙතන පොඩි පාඩමක් පටන් ගන්නවා කියලා පටන් ගත්තට වැඩි ඇඩ්වාන්ස්ම වුණා. ඒක කමන්නේ. Echo through time. To echo through time. මේ සවුන්ඩ් එක සාමාන්‍යයෙන් අර සිනමැටික් කියලාම තිබ්බ හින්දා ඒකේ පොඩි අර මැච් වෙන ගතියක් වගේ තිබ්බා. Legacy continues to echo through time. Continues to echo through time. His legacy continues to echo through time. මේකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරගමු.
මෙන්න මේ හරියට වගේ ගිහිල්ලා Echo through time. Through time. මම එතනින් ෆ්‍රේම් එක එකපාරට නවත්තනවා. රයිට්. මම ෆේඩ් අවුට් කරන්නෙත් නෑ මොකුත් නෑ. එකපාරට මම ෆ්‍රේම් එක නවත්තනවා. Time. Used to echo through time. Long ago, in the ancient kingdom of Lanka, there ruled a mighty and intelligent. මම එතන අයින් කරනවා මොකද ඒක මික්ස් කරගන්න පොඩ්ඩක් මේ වෙලාවේ තව ටිකක් වෙලා යනවා වැඩේට. ඒකින්ද මම කලින් විදිහටම යනවා. Time. Time. To echo through time. Through time. රයිට්. අපි දැන් දාලා බලමු සම්පූර්ණ වීඩියෝ එක සාමාන්‍ය සැටිස්ෆයි වෙන්න පුළුවන්ද කියලා. දැන් ඔයාගේ එඩිටිං වලත් මෙන්න මේ වගේ මේ දාන සවුන්ඩ් ඉෆෙක්ට් දාද්දි වෙනම. දැන් වීඩියෝස් ටික මේ අද දැන් අපි තනි ලේයර් එකේනේ වීඩියෝ කරේ. දැන් මේක ෂෝට් ෆිල්ම් එකක් වගේ වාට යද්දි පොඩි පොඩි තව කට් ටිකක් උඩින් ගන්න වෙනවා. හරි. දැන් මෙතන ඉමේජස් ටිකක් අපි මේ ඉමේජස් ටික ඇනිමේට් කරා වගේ වැඩක් තමයි උනේ. ඇත්තටම අර ඉමේජ් එකෙන් නිකන් වීඩියෝ එකක් හදුවා වගේ. ඒ කියන්නේ ඉමේජ් එක ඇතුළේ තමයි මේ ඇනිමේෂන් කරන්නේ අපිට අර බෝරින් හින්දා. ඒ කියන්නේ ඒක තව ටිකක් ස්ලෝ මොන හරි ඒකේ රොටේට් එකක් හරි ස්කේල් එකක් හරි දාලා අපි අර ඒක වීඩියෝ එකට සමාන දෙයක් තමයි ඒ කරන්නේ. හරි. ඒ අපේ බෝරින් ගතිය නැති වෙන්න. ඊට සමානුපාතිකවම අපි යටින් ඔයා හොඳට බලන්න මේ ලේයර්ස් වල මේ සවුන්ඩ් එක මේ බේන් බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක. ඒතකොට බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක අපි ඇඩ්ජස්ට් කරලා තිනවා. ඒකට හරියන්න අපි ට්‍රාන්සිෂන් සවුන්ඩ් දාලා තිනවා. එතකොට ඒ ටෙක්ස්ට් එක කියවන සවුන්ඩ් එක, ඒ කියන්නේ වෝකල් වෙන සවුන්ඩ් එක දාලා තිනවා. ඊට හරියන්න වෙන වෙනම තව සවුන්ඩ් ඉෆෙක්ට් අපි මේකට ඇඩ් කරගෙන යන්න ඕනේ. සාමාන්‍ය ෂෝට් ෆිල්ම්ස් වල වගේ තමයි ගොඩාක් වෙන්නේ. දැන් පාරක් අයිනේ වගේ ෂූට් කරද්දී උදාහරණයක් කුරුල්ලෝ කෑ ගහන සද්දේ. එහෙම නැත්නම් තේ කෝප්පයක් අර කලවම් කරන සද්දේ. බස් එක හෝන් එකක් ගහන සද්දේ. ඒ වගේ අර සද්ද වෙන වෙනම එකතු කරලා දාන්න පුළුවන්. හරි ඒවල සාමාන්‍ය ඇඩ්වාන්ස් එඩිට් එකක්. දැන් මේ වගේ ඒවා සාමාන්‍යයෙන් ඔයා හදුවොත් එහෙම ටෙක්ස්ට් ඇනිමේෂන් එකත් එක්ක මම නිකන් කියනවාට වීඩියෝ 5ක් හැදුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාගේ ස්කිල් එක දැන් 0 තිබ්බ කෙනෙක් වුණත් ස්කිල් එක 140ක් 150ක් වගේ එකපාරට වැඩි කරගන්න පුළුවන්. කරන්න ඕනේ වැඩ කරන එකම තමයි. අපි දැන් ෆුල් වීඩියෝ එක බලමු. මොකද තත්ත්වය කියලා. Long ago, in the ancient kingdom of Lanka, there ruled a mighty and intelligent King Ravana. He was not just a ruler, but a scholar, a master of music, and a warrior, feared across worlds. Ravana was a Brahmin by birth and a great devotee of Lord Shiva. He authored powerful texts like the Shiva Tomdava Stotram and had knowledge of the Vedas, astrology, and medicine. With his advanced knowledge, Ravana built the legendary Pushpaka Vimana, a flying chariot. It symbolized Lanka's superior technology and innovation during his reign. Ravana's life took a turn when he abducted Sita, leading to a great war with Lord Rama. Though powerful, Ravana's pride became his downfall. A lesson in humility and righteousness. Even today, Ravana is remembered not only as a villain in the Ramayana, but as a complex figure, a king of brilliance, devotion, and power. His legacy continues to echo through time. රයිට්.
ඊට පස්සේ මේ වීඩියෝ එකට අපි එදා දැන් කතා කරා තම්බ්නේල් එකක්. හරි. ඒ තම්බ්නේල් එක ඔයාලට හදාගෙන යන්න පුළුවන්. මෙන්න මෙතනින් මෙතන තව පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. මේ ග්‍රේඩියන්ට් එක අපි ඊටු ටිකට දාලා නැහැ. ඒකින්ද අපි ග්‍රේඩියන්ට් එක දාගමු ඊටු එකට. මොකද ඒකෝ ටෙක්ස්ට් එක තව ටිකක් හයිලයිට් වෙනවා. ඔව්. ඔව් ටෙක්ස්ට් එක තිබෙද්දි පොඩි අමුතු ලුක් එකක් එනවා. සාම්පල් එකට ඔව් ග්‍රේඩියන්ට් එක ඕනේ. ඊට පස්සේ අපි මේකට තම්බ්නේල් එකක් දාගන්න ඕනේ. තම්බ්නේල් එක අපි මෙතනින්ම සිලෙක්ට් කරගමු. සේව්. ඊට පස්සේ මේ වීඩියෝ එක අපි එක්ස්පෝර්ට් කරගමු. මේක සාමාන්‍ය Facebook එහෙම නැත්නම් TikTok වගේ දානවා නම් දැන් අපි සයිසස් එක දන්නවා. මේකේ TikTok එක දානවා 9යි 16 සයිස් එක දාන්න ඕනේ. හැබැයි දැන් මේක මම දැම්මේ සාමාන්‍යයෙන් Facebook වගේ සයිස් එකට තමයි හදාගත්තේ. ඔයාලට කැමති නම් අර සයිස් එකට හදාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ වෙන විදිහ දල වශයෙන් අයිඩියා එකක් තමයි දුන්නේ. දල වශයෙන් නෙමෙයි. ඇත්තටම අර හිතුවටත් වැඩිය ලොකුවට අයිඩියා එක වුණා. අපි දැන් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගමු. මෙතෙන්ට මම දානවා ප්‍රොජෙක්ට් රාවන් කියලා. ඇත්තටම ලස්සන වැඩක් කරා. මේ ගැන සතුටුයි. මං හිතනවා මේක හෙට දවස් ඇතුළත බලලා මට ඒවලෙම හදලා එවයි කියලා. සාමාන්‍යයෙන් මේ එඩිට් එක කරත් ඔයාලට සාමාන්‍ය වෙලාවක් ගිහලා හොඳට කරගෙන යන්න පුළුවන්. මෙතන දැන් ඔයාගේ MB සයිස් එක මේ එක්ස්පෝර්ට් කරද්දි මේ ගැන මම ආපහු පාරක් කියලා දෙන්නම්. දැන් ඔයාලට මෙතනින් මේ ටයිටල් එක, ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ වගේ මේ ෆයිල් එකේ නම දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ export to කියලා කියන්නේ ඔයාගේ export වෙන location එක. මම මේක දානවා CapCut එකේ ඔයා second badge එකේ day 2 එකේ AI project එකට මම select කරනවා ඒ location එකට. select folder. ඊට පස්සේ video exporting. මෙතන video exporting කියන එකේ තියෙනවා මෙන්න මේ වගේ ratio ටිකක්. 480p 720p කියන්නේ සාමාන්‍ය අර ලොකු quality එකක් තියෙන වීඩියෝ නෙමෙයි. උදාහරණයක් විදිහට pixelate වෙන්නේ. අපි කියන්නේ blur කියලා. ඒ වගේ setting වලට යන්න එපා. ඔයාට පුළුවන් තරම් ඔයා මේ social media එකත් එක්ක එහෙම නැත්නම් YouTube වගේ දානවා නම් පුළුවන් නම් 4K වගේ යන්න. එහෙම නැත්නම් 1080p ප්‍රමාණවත්. ඒක ප්‍රශ්නයක් නැහැ. බිට් රේට් එකෙන් වෙන්නේ දැන් හිතන්නකො මෙතන මේ විනාඩියයි තප්පර 13 වීඩියෝ එකේ මේ MB ප්‍රමාණය කීයද පෙන්වන්නේ 96ක් පෙන්නනවා. අපිට මෙතන බිට් රේට් එක දීලා තියෙන CapCut එකේ රෙකමන්ඩ් කරන බිට් රේට් එක. අපිට ඕන නම් මේක තව ටිකක් වැඩි කරොත් වීඩියෝ එකේ quality වැඩි වෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එකේ බර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ MB ප්‍රමාණය වැඩි වෙනවා. දැන් එතකොට MB 189ක් වුණා. අපි මේක ලෝ කරොත් එහෙම MB 37කට මේ වීඩියෝ කම්ප්‍රෙස් වෙනවා. එහෙම නැත්තම් ඔයාට මේ කැමති ගානකට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. දැන් මෙතන MB 96නේ අපිට නිකන් හිතමුකෝ MB මේක 50යි ගානට වගේ හදා ගන්න ඕනේ කියලා. එහෙනම් මේ කස්ටමයිස් වලට ගිහිල්ලා ඔයා දාන්න මෙතන 8000ක් වගේ දාලා බලන්න. ඔව් 8000ක් වගේ දැම්මන් පස්සේ අර වීඩියෝ එක ගොඩාක් කම්ප්‍රෙස් වෙනවා. මම මෙතන දානවා 9000ක් වගේ දානවා 55ක් වගේ එන්න. ඊට පස්සේ මෙතන H264 හරි H264 කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට අපි මේ වීඩියෝ එක්ස්පෝර්ට් කරද්දී සෝෂල් මීඩියා බලන්න ඒ වගේ දෙයකදී ගන්නේ ඔය H264 වගේ සෙටින් එකක් තමයි. හරිද? මෙතන AV1 මේවර after effect එකේ ෆයිල් වල තියෙන්නේ. පෙලක් ඕපන් වෙන්නේ නැහැ. ඒ තරම් අර බරයි. ඒ කියන්නේ ඔරිජිනල් රෝ ෆයිල් වගේ තියෙන්නේ ඒවා. නමුත් ඔයාට අර සෝෂල් මීඩියා වැඩ කරද්දි සහ ඔයාගේ දිනදා ජීවිතේ පාවිච්චි කරගන්න මේක අර H264 ගේ සෙටින් එකේ තියාගන්න. ෆෝමැට් එක MP4 MOV කියන්නේ සාමාන්‍යයෙන් අර ඔයාට ප්ලේයර් එකක බලා ගන්න අමාරුයි. ඒ කියන්නේ ටිකක් ෆයිල් එක පොඩි ස්ලැග් වෙන ගතියක් තියෙනවා. ෆ්‍රේම් රේට් එක කියලා කියන්නේ මේ වීඩියෝ එකේ යන අර ඔයාට මම එදා කියලා දුන්නානේ ෆොටෝස් ප්‍රමාණය. දැන් අද තිබ්බ වීඩියෝ එකේ අර තනි ෆොටෝස් ටික දැම්මට අපි මේ ෆොටෝස් වලත් වෙන වෙනම ෆ්‍රේම් ටිකක් ඇඩ් කරා. ඒ කියන්නේ අපි තනිකර ෆොටෝ එකක් දැම්මට අපි අන්තිමට ඒ ෆොටෝස් වලට zoom in දැම්ම, zoom out දැම්ම, වෙන වෙන ඉෆෙක්ට් දැම්ම. ඒ කියන්නේ අර ඒක ඇතුළෙත් අපි වෙනම ෆොටෝස් ටිකක් එකට ක්‍රියේට් කරලා දුන්නා. ඇත්තටම කරේ අර ෆොටෝ ටික එකතු කරලා වීඩියෝ එකක් හැදුවා වෙනුවටම අර තනි ෆොටෝ එකටත් වෙන වෙනම ඒවටත් වෙන වෙනම වීඩියෝ හැදුවා. උදාහරණයක් විදිහට මේ මගේ අත තියෙන එක මේක ස්ටිල් තියෙන්නේ. හරි. හැබැයි මම මේක මේ වගේ වල ලං කරොත් මොකද වෙන්නේ? එතකොට ඒකෙත් වෙනම ෆ්‍රේම් ටිකක් හැදෙනවා. හරි. අන්නේ ෆ්‍රේම් හැදෙන ෆ්‍රේම් ප්‍රමාණය. දැන් මෙතන තප්පරයකට තියෙනවා ෆ්‍රේම් 30ක්. එහෙනම් ඔයාලට තව දාන්න පුළුවන් තප්පරයකට ෆ්‍රේම් 60ක්, තප්පරයකට ෆ්‍රේම් 50ක්, තප්පරයකට ෆ්‍රේම් 25ක්, තප්පරයකට ෆ්‍රේම් 24ක්. මේක ඔයාට සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වැඩ කරද්දී ඔයා දාන්න තප්පර 30ක් වගේ දාන්න. ෆ්‍රේම් 30ක් වගේ දාන්න. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ
ඔයාට මේක එක්ස්පෝර්ට් කරද්දී අර thumbnail එක හරිද? ඔයාට ඕනේ දැන් අපි ගත්ත thumbnail එක ඔයාට වෙනම ඕන නම් මෙන්න මෙතන with cover කියලා දාන්න. එහෙම නැත්නම් without cover කියලා දාන්න. මට ඒක අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම දානවා without cover කියලා. ඔයාට මේක audio කරපු sound එක වෙනම ඕන නම් මෙතන export audio එක දීලා එතනත් ඔයාට කැමති audio format එකක් download කරගන්න පුළුවන්. මට එතන audio එක අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක එතන export audio එක normal දීලා මම දානවා. හරි. ඊට පස්සේ අපිට තියෙන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. දැන් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා. හරි. එතකොට අද වැඩේ මෙතනින් ඉවරයි. දැන් අපි මම මේ වීඩියෝ එක ඔයාලට එවන්නම්. සහ වැදගත්ම දේ තමයි අද අපි කතා කරේ ඔයාගේ දෙවනි කණ්ඩායමේ දෙවනි දවසේ අමතර පාර්ට් එකක් තමයි කතා කරේ. මේක පළවෙනි ළමයින්ටත් මේ වීඩියෝ එක ෂෙයා වෙනවා. එතකොට මේක බලලා මට ප්‍රැක්ටිකල් ටික ඔය ගෲප් දෙකේ ඉන්න ළමයි අනිවාර්යෙන් එවන්න ඕනේ. මොකද මේක සාමාන්‍යයෙන් මම ස්ලයිඩ් කිහිපයක් විතරක් ඇනිමේට් කරන්න හදලා මේක දැන් මේ සම්පූර්ණ වීඩියෝ එකම කරේ. මේක පොඩ්ඩක් වැඩේ කරද්දී ඔයාලට තේරෙනවා මේකේ ඉන්ට්‍රස්ටිං පාර්ට් එකක් තියෙනවා. හරි. දැන් මෙතන අර මම ඉන්ට්‍රස්ටිං ඔය හිස්ටෝරික ටයිප් එකට විදිහට වෙන්න පුළුවන්. නමුත් ඔයා කැමති රොබෝටික් හරි කාර් රේස් හරි මොනවා හරි ඔයා කැමති ඔයාගේ හොබි එකෙන් ඔයා මේ වැඩේ පටන් ගන්න. ඔයා මේක ඔයාගේ හොබි එකෙන් මේ වැඩේ පටන් ගන්නවා කියන්නේ ඔයාට මේක කරන්න ආස හිතෙනවා. ඔයා මේකෙන් වීඩියෝ පළවෙනි වීඩියෝ එක දැම්මට views එන්නේ නැති වෙයි. TikTok එකේ views එන්නේ නැති වෙයි. ඒ කියන්නේ ලොකුට හිතන්න එපා. එහෙම තමයි. සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ 10ක් විතර දාගෙන යන්න. ඒ වීඩියෝ 10ක් විතර දාගෙන යද්දී ඔයාට මේ සම්බන්ධ තියෙන එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. ඔයා මේකට කරන උනන්දුව කාලය වැඩි වෙනවා. ඒ වගේම ඔයාට මේ වැඩේට තියෙන ක්‍රියේටිවිටි එක වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා කියන්නේම ඔයාගේ වීඩියෝ වලට කොයි වෙලාවෙ හරි views එනවා. views එනවා කියන්නේ ඔයා ඒකෙන් වෙනම සතුටක් ගන්නවා. ඒ වගේම තමයි ඔයාට මේ වගේ වැඩක් ඔයක බලන ඔයාගේ ෆෑන් කෙනෙක් හරි කස්ටමර් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් දෙන්නත් පුළුවන්. එහෙම දෙනවා කියන්නේම ඔයාට මේකෙන් මුදලක් උපයන්න පුළුවන්. ඒකින් මේ වෙලාවේ මේ ලෝකේ ඉල්ලන දෙයක් තමයි මේ අමතර මේ සෙෂන් එකක් දාලා කරේ. හරිද? එතකොට මේ ට්‍රෙන්ඩ් එක ඔයා මේක මිස් කරගන්න එපා. ඔයා මේක try කරලා බලන්න. මං කියන්නේ ඔයා නිකමට මේ වගේ මොනවා හරි ස්ක්‍රිප්ට් එකක් මේ ස්ක්‍රිප්ට් එක වුණත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය ඊට වැඩිය ඔයා මොනවා හරි ආස දේවල් ඇතිනේ. ඒ ආස දේවල් එක මේක මික්ස් කරලා බලන්න. දැන් මේක ඉංග්‍රීසි වලින් ඔයාට කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ නම් ඔයා සිංහලෙන් කරන්න. එතකොට ඔයාට ඔයා කටහඬ පාවිච්චි කරන්න ලැජ්ජයි නම් ඔයා වෙනම අර මම වගේ රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා මේකට අර ඉෆෙක්ට් එකක් දාලා ඔයා කටහඬ නෙවෙයි වෙන්න හදන්න. ඉෆෙක්ට් දාලා ඔයාට කටහඬ වෙනස් කරන්න පුළුවන් නේ පුතා. ඒකින්ද ඒ වගේ වැඩ කළා මට ප්‍රැක්ටිකල් එවන්න. ඔයා මේකෙන් සෝෂල් මීඩියා වීඩියෝ හද දාන්න. ඒවා දානවත් එක්කම ඔයාට මේ වැඩේ තේරෙයි කොහොමද යන්නේ කියලා. මෙතනින් අල්ලගන්න. එදත් දුන්න chance එකක්, අදත් දෙනවා chance එකක්. අද chance එක බැච් දෙකටම දෙන්නේ. ඔයාලා මේ වැඩේ හරියට කළා. ඔයාලා මේ challenge එක සාර්ථක වෙලා. මට මේකේ ඔයා ප්‍රැක්ටිකල් ටික ඒවලා. මට තේරෙනවා නම් ඔයා මේක උනන්දු වෙන්නම් කරන්නේ. ඔයාට මේක කරගෙන යන්න වෙනම උනක් තියෙනවා නම් සහ ඔයාට මේකේ වෙනම ජොබ් එකක් ඇවිල්ලා නම් අනිවාර්යෙන් ඔයාට Photoshop course එක මම ෆ්‍රී දෙනවා. ඒක කතන්දර දෙකක් නැහැ. Photoshop course එක තමයි තියෙන ඇඩ්වාන්ස්ම course එක. ඒ course එක ඔයාට ෆ්‍රී හම්බ වෙනවා. ඒකින්ද අපි එතකොට ලබන සතියේ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයා මේ වීඩියෝ එක අරගෙන මේකෙන් ට්‍රේනින් කරලා මට ප්‍රැක්ටිකල් ටික එවන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.